අයිබෝන් තෙරුවන් සරණයි ඔබ සෑම සිළු දෙනාටම. ඓතිහාසික දික්කැල වයවරු කන්න බුදුරජ මහා වෙහෙර පුණ්‍ය භූමියේ සිට මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සකල විදූ සත්‍යයේ හදවත් වෙත යා කරන වාසේම දේශ බස රැස රකින්න ජාතියේ අභිමානවත් නාලිකාව ධම්සතු රූපා නාලිකාව ඔස්සේ අද දවසේ අප සූදානම් වෙන්නේ ධම්සභා මණ්ඩපය තුළින් තවත් වටිනා කියන දහම් කාරණාවන් සහ ඒ වගේම ඉතිහාසය තුල තිබෙන වැදගත් වූ කාරණාවන් ඉස්මතු කරමින් මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම ඓතිහාසික වැවරු කන්නල බුදුරජ මහ විහෙර කියන දකුණු පුරවරයේ තිබෙන වටිනා කියන පුණ්‍ය භූමියක්. ඒ පුණ්‍ය භූමියේ සිටයි මේ උතුම් වූ සද්ධර්මයේ සෑමදන වෙත යා කරන්නේ. යන විශේෂයෙන් අපි සිහිපත් කළ යුතු වැඩසටහන් ගෙනීමේදී අපට ගෞරවනීය අනුශාසකත්වය ලබා දෙමින් කටයුතු කරන ධම්සතර රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ එවැගේම ඓතිහාසික දික්වැල්ල බුදුරජ මහා විහෙර පති ආචාර්ය පූජ්‍යපාද පින්වත් අවසරයි දික්වැල්ලේ තිස්ස අනුනායක හාමුදුරන් වහන්සේ මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරමින් අපි අපේ සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරමු. අද දවසේ අපි වැදගත් වූ කරුණු කිහිපයක් පිළිබඳව තමයි මේ සාකච්ඡාව ඔස්සේ ගෙනවට අපේක්ෂා කරන්නේ. විශේෂයෙන් මේ වන විට රට තුල විවිධ වූ කතා බහක් ඇති වෙලා තියෙන ධර්ම විකෘතිය සම්බන්ධය සහ ඉතිහාස විකෘතිය සම්බන්ධව. ඒ පිළිබඳව ගිහි පැවිදි ભેදයකින් තොරව හැම කෙනෙක්ම සාකච්ඡා කරන වකවානුවක්. ඒ තරම් මිනිසුන් මේ කාලේ ධර්මය සොයාගෙන නිසා ධර්මය තම පිළිසරණක් බවට පත් කරගන්නට උත්සුක වෙන නිසා තමයි මේ කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඉතින් අපි ඒක පිළිබඳව තමයි දවසේදී මේ සාකච්ඡාව ඔස්සේ ගෙනෙන්න අපේක්ෂා කරන්නේ. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන දවසේ වැඩම කොට වදාළ කටුගස්තොට සෙනරත්ගම ශ්‍රී බෝධිරාජ රාම වාසී බෞද්ධ මනෝවිද්‍යා උපදේශක පින්වත් අවසරයි පූජ්‍යපාද දිනගම ශ්‍රී ධම්මරක්කිත අපේ හාමුදුරන් වහන්සේ වැඩම කරන වහන්සේ අපි ආශිර්වාද කරමින් මේ මොහොතේ පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේ විශේෂයෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කරා මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ නිර්මාතෘ ප්‍රසිද්ධ ව්‍යාපාරික සමන් මැතිතුමන්ට ඔබතුමාගේ මේ මොහොතේදී අපි ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඔබට අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විශේෂයෙන්ම මේ නිවැරදි ඉතිහාස කාරණාවන් සමාජගත කරවන්නට විකෘති වන තැන් නිවැරදි භාවයට පත් කරන්නට සමාජ ගවේෂකයෙක් වශයෙන් පරීක්ෂකයෙක් වශයෙන් කටයුතු කරන මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ ජනිත හර්ෂ මැතිතුමා අප සමග සම්බන්ධ වෙතුමාත් මේ මොහොතේදී අපි ආශිර්වාද කරමින් හයිබන් ලබනවා. අද දවසේ අපි මේ කතා කරන කරුණු පිළිබඳව ඔබගේ අවධානය සහ ඔබගේ අදහස් අපි නිරන්තරයෙන් අගය කරනවා. ඒ නිසා අපිට ඔබට පුළුවන්කමක් තියෙන මේ කාරණා පිළිබඳව ඔබේ ගැටලු තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්නත් හැකියාවක් තියෙනවා අපගේ ලිපිණයට. මම මුලින් අපේ හාමුදුරන් වහන්සේ වෙතට යොමු වෙන්නේ මේ කාලේ අපේ හාමුදුරනේ මේ ධර්මයේ සම්බන්ධව මිනිසුන් සොයන ප්‍රමාණය වැඩි. බාල තරුණ මහලු හැම කෙනෙක්ම ධර්මයේ පිළිබඳව දැන් හොයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මෙවන් යුගයකදී ධර්මය විකෘති වන ස්වභාවයකුත් අපි දන්නේ නැත්නම් ත්‍රිපිටක ධර්මය නිවැරදි දහම විකෘති භාවයට පත්වන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ වගේම සහ ඒ පිළිබඳව බොහෝ විද්වතුන් කතා බහ කරනවා. මේ ධර්මයේ විකෘති වන ආකාරය සම්බන්ධව අපි හඳුරු කොහොමද මේ කරුණ දකින්නේ? පළමුවම ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවය පුද කරන ධම්සතර නාලිකාවට මේ ප්‍රස්තුතය පිළිබඳව සාකච්ඡා කරන්නට අදහස් කිරීම පිළිබඳව. ඇත්තටම විශේෂම වැදගත්කමක් තිබෙනවා කාලීනව කවදාටත් වඩා මේ ධර්ම විකෘති නැත්නම් සත්‍ය ධර්මය කුමක්ද කියන එක පිළිබඳව කින් සත්‍ය ගවේෂය. ඇත්තටම අපේ පින්වත් මහත්මයා එදා සිද්ධාර්ථ තාපසතුමන් සත්‍ය කුමක්දයි සොයා ගියා වගේම අපිට මේ වර්තමාන සමාජයේදී අපිට දැනෙච්ච මට පුජ්‍යලිකව දැනෙච්ච කාරණාවක් තමයි නැවතත් අපිට කින් සත්‍ය ගවේෂය කරන්න සිද්ධ වෙලා දෝ කියන කාරණාව. සත්‍ය කුමක්ද කියලා හොයලා බලන්නට
අවශ්‍යයි කියන කාරණාවක් අපිට හැඟිලා තිබෙන එකට හේතුව අපි පාසල් අධ්‍යාපනය තුළ දහම් පාසල් අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ අධ්‍යයන කටයුතු අපි කිරීමේදී දහම ඉගෙන ගනීදී ධර්ම ශ්‍රවණය කිරීමේදී අපි කුඩා කාලේ ඉඳලා අපි අහලා පුරුදු නැති අපි ඉගෙන ගත්තේ නැති අලුත් ආකාරයේ දහමක් අපිට වර්තමාන සමාජය අහන්නට ලැබෙන. අර බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කරනවා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඒ අර්ථය උනේ මීට පෙර අහලා නැති අලුත් දහමක් මම දේශනා කරනවා කියන එක කිව්වේ පස්වක දවසන්ට මේක අහන්න. තංසුනා සාදුකම් මනස කරතු බාසික සාමිත. මීට පෙර අහලා නැහැ ඔබ. මම අලුත් යමක් කියන්නේ. ඒක අහන්න. ඉතින් මෙන්න මේ කාරණාව මෙතෙන්ට ගැලපෙනවා කියලා මට හිතෙනවා. අපි මෙතෙක් ඉගෙන ගත්ත නැති ආකාරයට තථාගත සම්බුද්ධ දේශනාවේ අර්ථ විග්‍රහයන් ඉස්මතු වෙලා තියෙන මේ වර්තමාන සමාජයේ. මේ පිළිබඳව අපි ගවේෂණය කරනකොට අපි එකක් පින්වත් ඉන්දික මහත්මයා අපි පළමුව අපිට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. හිතන්නට, විමසන්නට. විමසලා බලලා අපි යම් තීන්දුවක් ගන්නට ඕන. ඉතින් මේ ඇහෙන කාරණාවන් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය අපි අපේ නුවණින් බලන්නට ඕන. ගලපා බලන්නට ඕන. තථාගත දේශනාව මං හිතන්නේ යම් කෙනෙකුට විකෘති කරන්න පුළුවන් කියලා. හැබැයි පුජ්‍යලිකව තම තමන්ට යම් අදහස් මතු කරන්නට පුළුවන්. හැබැයි ඒක තථාගත දේශනාව වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දෙයයි දේශනා කරේ කියලා යම් කෙනෙක් තමන්ගේ පුජ්‍යලිකව අදහස් නැත්නම් තමන් ඉගෙනගත්ත ප්‍රමාණයෙන් අදහස් ප්‍රකාශ කරනවා නම් ඒක තථාගත දේශනාවක් වෙන්නේත් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපිට පෙන්වලා දෙන්නට ඕමනයි මේ සමාජයට. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ අපි ඒ ගාම්භීර ඒ නිවැරදි සද්ධර්මය අපි ශ්‍රවණය කළා නම් අපිට ඒ වැටහෙන්නට ඕන ප්‍රායෝගිකව. මේ Taman මොකද්ද නිවන් දකින්න නිබ්බාන නිවන් දකින්න මොකද්ද කරන්න ඕන? මොකද්ද මේ වැඩපිළිවෙල? කොහොමද මම නිවන සාක්ෂාත් කරගන්නේ කියන එක. එහෙනම් යම් විග්‍රහයක් තුළ ඒක අපිට දැනෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම් එතන තථාගත දේශනාව විශ්මතුණා කියලා අදහසක් අපිට ගන්න බෑ. උදාහරණයක් කියන්න. නිබ්බාන පරම සුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිබ්බාන කියන මාගදී අර්ථය මාගදී වචනය ගත්තාම මේක අපිට සිංහලට පරිවර්තනය කරනවා නිවන කියලා. නිර්වාණ කියලා නිර්වාණ කියන සංස්කෘතික වචනේ අර්ථය. නිර්වාණ සිංහලට නිවන කියලා පරිවර්තනය. දැන් අපි මොහොතකට මේ ඔබතුමාට තේරෙනවද නිවන කිව්වම කොහොමද නිවන් දකින්නේ මොකද්ද නිවන කියන එක පිළිබඳ කියලා? දැන් අපිට නෑ මේ පොඩි මේ තථාගත දේශනාව ඇත්තටම අපි නිවැරදි ඇත්ත විග්‍රහයට ගියොත් හරි විග්‍රහයක් අපි බැලුවොත් කුඩා ළමයෙකුට උනත් තේරෙන්නට ඕමනයි. තේරෙනවා. ඒ කියන්නේ නිබ්බාන කිව්වේ හරි නිවැරදි සිංහල වචනයට පරිවර්තනය වෙනවා නම් නොබැඳීම. අපි යමකට බැඳෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ බැඳෙන්න එපා. අපේ භාෂාවෙන් අපි සරලව අපේ භාෂාවෙන් අපිට ධහම තේරෙනවා නම් බැඳෙන්නේ නැතුව කටයුතු කරන්නට ඕමනයි. එහෙනම් අපිට නිර්වාණය කිව්වහම තේරෙන්නේ නැත්තම්, ඒක නිවන කිව්වහම තේරෙන්නේ නැත්තම්, නොබැඳීම කියනකොට තේරෙනවා නම් දැන් කුමක්ද අපි ගලපා ගත යුතු වචන? අපිට මෙන්න මේ ආකාරයට අපි ඉස්මතු කළ යුතුයි, පෙන්වා දිය යුතුයි. බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. ඔබට චුල්ලමග්ගපාළියේ මේ කාරණාව තිබෙනවා මේ 100 වෙනි පිටුවේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා න භික්කවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේ තබ්බා යෝ ආරෝපේය ආපත්‍ති දුක්ඛටස්. මේ බුදුරජාණන් වහන්සේ ඇවතක් විදියට පෙන්වලා දෙනවා තමන් වහන්සේගේ දේශනාව මාගදී ශබ්ද සංඥාව ඡන්දත් වෛදික භාෂාවට එතන පෙන්වලා දෙනවා මේ සංස්කෘත භාෂාවට නගන්නට එපා කියලා. මේ සිද්ධිය සිදුවෙන්නේ යමෙල්ලු තෙකුලා කියන භික්ෂුන් වහන්සේලා දෙනම එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා, අවසරයක් කරනවා මේ ඡන්දස් වෛදික භාෂාවට, සංස්කෘත භාෂාවට මේ බුද්ධ වචනේ නගන්න. එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ මේ විනය ශික්ෂාව පනවන්නේ. මෙසේ
ඡන්දස් වෛදික භාෂාවට නොනැගිය යුතුයි. එසේ යමෙක් නගන්නේ නම් ආපත්‍ති දුක්කටස්ස. ඔහුට ඇවතක් සිදු වෙනවා කියලා මේක කරන්නට එපා කියලා කියනවා. හැබැයි එහෙම කරන්නට එපා කියපු එක අපේ ඇතු සිද්ධ කරනවා. සංස්කෘත භාෂාවේ වචන 60ක් පමණ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලය එකතු කරනවා ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කිරීමේදී. ඒ නිසාම නිර්වාණය නිවන වෙනවා. අපිට නොබැඳීම කියන අර්ථයක් එන්නේ නැහැ. මේ වගේ ගොඩක් ධර්ම, කර්ම, අබිනිෂ්ක්‍රමණ, ක්ෂණ මේ වගේ බොහෝ තැන්වල සංස්කෘත වචනය නගලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ එපා කියපු කාරණාව සිද්ධ කරපු නිසා. හැබැයි දැන් වර්තමාන යුගයේ මෙන්න මේ වැරද්ද පෙන්නලා දෙනකොට නිවැරදි සිංහල අර්ථය මේ විය යුතුයයි කියලා අදහස් මතු කරනකොට අර අපි මෙතෙක් අහලා පුරුදු අපි භාවිතා කරපු පොතපතේ තිබුණු පෙර පාසලේ පටන් විශ්වවිද්‍යාලය දක්වා අපි ඉගෙනගෙනපු අර්ථය අපිට ඇහෙන්නේ නැති වෙනකොට මේ අලුත් අදහසක් මතු වෙනකොට ඒක යම් කෙනෙක් ධර්ම විකෘතියක් විදිහට දකින්න හුවා දක්වන්න පුළුවන්. ඒක කාරණාවක්. ඒ වගේම දැන් විවිධ අය නිවැරදි ධර්මයේ මේ ප්‍රස්තුතයෙන් පාදක කරගනිමින් විවිධ අර්ථ දක්වනවා. නිවැරදි වචනේ මේ අය කියලා තමන් දකින ආකාරයට විවිධ අර්ථ දක්වනවා. ඒ කාරණාවත් අපි බැහැර කරන්නේ නැහැ. එහෙමත් ඇතම් සමාජයේ ඇතම් ක්‍රියාකාරකයන් ඉන්නවා. ගිහි පැවිදි හෝ වේවා විවිධ අය ඉන්නවා. ඒ නිසා තමයි මෙන්න මේ කාරණා මතවාද තියෙන්නේ. අපි හොදෙක් කළ යුත්තේ නිවැරදි තථාගත සම්බුද්ධ දේශනාවේ අපේ භාෂාවේ නිවැරදි අර්ථය කුමක්දයි කියලා නැවත ගවේෂණයක් සිදු කිරීම. මම හිතන්නේ අපි හඳුනන දැනුවත් කර කාරණය ඔබට මන අවබෝධ වෙන්නේ නැති නිසා අපි නිවැරදිව කොහොමද දහම හඳුනගන්නේ සහ අපි ඉපත්ති ලබන හැම කෙනෙක්ගේම ඒකායන අරමුණක් වශයෙන් නැත්නම් බෞද්ධයන්ගේ ඒකායන අරමුණක් වශයෙන් තියාගෙන තියෙන්නේ මේ සියලු කෙලෙස් දුරු කිරීමෙන් ලබන අමා මහ නිර්වාණ ශාන්තිය. ඉතින් ඒ පසක් කරගන්න අවශ්‍ය කරන වටපිටාවක් අපි සමාජය තුළ අනිවාර්යෙන් නිර්මාණය විය යුතුයි. මොකද අපි අරමුණ එයනම් ඒ අරමුණ කරා යාමට මග හෙලිපෙහෙලි කර ගැනීමයි අපි සිදු කළ යුතු වන්නේ. අපේ සමන් මහත්මයා වෙතට යොමු වෙන මෙතුමන් විතර යොමු වෙන්නේ මේ ධර්මයේ සම්බන්ධව දැන් බොහෝ පිරිස් අද ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ධර්මයේ හොයාගෙන යන කාලෙක අපි ඉන්නේ. හැබැයි අපට නිවරදිව ධර්මයේ තෝරා ගැනීමේදී නැත්නම් අපි අද විවිධ අය ඉන්න බොහෝ පිරිස් ඉන්නවා. සමහරක් අය කියනවා භාවනා වැඩසටහනක් එහෙම දෙකක් කරලා ඉවරලා නැත්නම් සෝවාන් වුණා. සකදාගාමී ඵලයටපත් වුණා. දැන් ඔය අනාගාමී ඵලයටපත් වෙන මේ සහතික පිරිනැම ක්‍රම තියෙනවා. මේවත් එක්ක බලනකොට මේ අපේ හාමුදුරු පෙන්눔 කර කාරණාවත් එක්ක මේ ධර්ම විකෘති කියන කරුණ ඔබතුමා කොහොමද දකින්නේ? ඇත්තටම මේ දේශය පතිරූප දේශයක්. මේ පතිරූප දේශේ උපදින්නේ නිවන් ලැබීමට, නිවන් අවබෝධ කර ගැනීමට, නිබ්බානගාමී වීම සඳහා සුදුසු පුජ්‍යලය. මගේ පිළිගැනීම අපි පරීක්ෂණ කරාම නිරීක්ෂණ කරාම අපිට දැනෙන දේ තමයි මේ කියන්නේ. දැන් පිටරටවල මිනිස්සු හදි සුඛෝභෝගීව ජීවත් වෙනවා. හැබැයි එයාට නිවන් දකින්න බෑ. එයා පෙර සංසාරේ කරපු පුණ්‍ය බලය නිසා සැප විඳිනවා. හැබැයි කල්යාණ මිත්‍රෙක් හොයාගන්න බෑ. සීසත් ධර්මය නෑ. පතිරූප දේශයක් පිටරටවල වල නෑ. අන්න එම නිසා එයාලට නිවන් අවබෝධ කර ගැනීමට සුදුසු වාතාවරණය නෑ. එහෙම නෙවෙයි මේ ශ්‍රී ලංකාව. අද ශ්‍රී ලංකාවට කිව්වට අපේ බුදුහාමුදුරන්ගේ කාලේ මෙම දේශයට කිව්වේ හෙළදීපය. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ කිව්වේ මේක ඔජදීපය. ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරන්ගේ කාලේ කිව්වේ මේක වරදීපය. ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරන්ගේ කාලේ මේක මණ්ඩතිව් දීපය. මේ යුගයේ
බුදුවරු 4 දිනක් බුදු වෙලා තියෙනවා. තව එක බුදුවරයයි බුදු වෙන්න තියෙන්නේ. දැන් අපි ඔබ සහ අපි 4 වරක් අපි පේල් වෙලා. ඒක නිසා තමයි මේ සංසාරේ ඉන්නේ. හැබැයි මේ ප්‍රඥාධික බුද්ධ කාලයක්. මේ ප්‍රඥාධික බුද්ධ කාලේ මාගදී භාෂාවේ පැහැදිලිව තියෙනවා 50,000ක් කල් යනකම් මිනිසුන්ට නිවන් දකින්න පුළුවන්. ඒක වර්තමානයේ කියනවා 5000යි කියලා. ඒ 5000 කතාව අපි පිළිගන්නේ නෑ එච්චර. ඒක මේ අර හාමුදුරුවෝ කිව්ව විදිහට මේක පරිවර්තනය කරනකොට මේක 5000යි කියලා පරිවර්තනය කරලා ඇති. 50,000ක් කියන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පන පොවන තාක්කල් නිවන් දැකීමට සුදුසුකම් ලැබෙනවා. හැබැයි මේ අවුරුදු 800ක් විතර අපේ හෙළ දෙරනේ නිවන් අවබෝධ කර ගැනීමට සීසත් ධර්මයේ වැළලී ගිහිල්ලා තිබුණා. දැන් සීසත් ධර්මයේ මතුවලා තියෙනවා. එහෙමයි. දැන් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ආපහු මේ සිරි දෙරනේ උපදිනවා. උපදින්නේ ජාත සෝතාපන්න වෙලා. අපි පරීක්ෂණය කරොත් එය සත්‍යක්මයි. ඇයි ඒ උපදින්නේ? ඊළඟ මාර්ගඵල ලබා ගන්න. දැන් සීසත් ධර්මයේ මතුවෙච්ච යුගයේ ඕනෑම කෙනෙකුට මෙම ගවේෂණය කරලා මේ සත්‍ය ගවේෂණය කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මම ඒ සඳහා ආරාමයක් හදලා තිනවා. හැම මාසෙකම අපි භාවනා වැඩසටහනක් දින 7ක පවත්වන්න යනවා. ඒ අවසානයේ අපි කියන්නේ ආනාපාන සති සමාධියෙන් කාලය ගෙවන්න. ඒ තැන්ට තමයි හුරු කරන්නේ. එහෙමයි. මොකද්ද මේ ආනාපාන සති සමාධිය කියන්නේ? දැන් වර්තමානයේ තියෙන්නේ ආනපාන හුස්ම ගැනීම පිට කිරීම. ඊට වැඩිය වෙනස් මේක ගත යුතු දේ ගන්න, බැහැර කළ යුතු දේ බැහැර කරන්න. බුදුහාමුදුරුවෝ ආනපාන කිව්වේ ඒකයි. අස්සපස්ස කිව්වෙත් ඒකමයි. මේක අපේ පැරණි මුතුන් මිත්තෝ ළඟ තිබුණා. ලද දෙයින් සතුටු වන්න. ගෙදර අස්පස් කරන්න. මේ අස්සපස්ස තිබුණා. අස්පස් කරන්න කිව්වම රේඩියෝ එක පැත්තකට දාන්නේ නැහැ. ගෙදර තියෙන රූපවාහිනිය අහකට දාන්නේ නැහැ. කුණු ටික විතරයි අස් කරන්නේ. දැන් අපි මේ කුණු ගන්න නිසා තමයි මේ සංසාර ගමන යන්නේ. මේකට බුදුහාමුදුරුවෝ බොහෝම පැහැදිලිව කිව්වා සීලයක්. මොකද්ද සීලය? අද ඒ සීලය භාවිතා නොකරන එකයි ප්‍රශ්නේ. සංවර සීලය. මොකද්ද සංවර කරගන්න කිව්වේ? මේ ආයතන 6. මේ ආයතන 6 අයාලේ යනවා. මේකෙන් කුණු එකතු කරනවා. අන්න එම නිසා තමයි මේ සංවර කරගන්න කිව්වේ. මේ ආයතන 6න් කුණු එකතු කරගෙන. හොඳ දේවල් ඇතුළට ගන්න කිව්වා. විතරාගී, විතදේශී, විතමෝහී, මට යහපත් නම්, ලෝකෙට යහපත් නම්, අනුන්ට යහපත් නම් එම අරමුණු අපි ඇතුළට ගත යුතුයි. අනිත් සියලුම අරමුණු බැහැර කළ යුතුයි. මේකයි ඇත්ත తත්වය. ඔබ හිතන්න පොඩ්ඩක් මම කියනවා තව එක කරුණක්. කතරගම සිතුල්පව්වේ අරහතුන් වහන්සේලා 12000ක් වැඩ හිටියා. මම නෙමෙයි මුළු ලංකාවේ ඉන්න සියලු යතිවරු එය පිළිගන්නවා. කුඩිම්බිගල 8000ක්. කරඹගල 20000ක්. බුද්ධංගල 500ක්. බුදුගල්ලෙන 500ක්. හබරුගල 500ක්. මානෑවකන්ද 500ක්. රිටිගල 500ක්. අනුරාධපුරේ සහ පොළොන්නරුවේ තව 30-40000ක්. එච්චර අරහතුන් වහන්සේලා මේ පිම්බිමේ වැඩ සිටිය. හැබැයි එතකොට මෙච්චර වැඩ හිටපු අරහතුන් වහන්සේලා මෙහි ඉද්දි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ වෙන්න පුළුවන්ද? ප්‍රඥාවෙන් බලන්න. කල්පනා කරලා බලන්න. බුද්ධිය මෙහෙවන්න. එතකොට අපිට හිතන්න දේවල් තියෙනෝනේ. මේ ඔස්සේ හිතන්න කියලා තමයි මගේ අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරන්නේ ඔබට. මම හිතන්නේ ඊතුමන් පැහැදිලි කර කරුණ ඔබට අවබෝධ වෙන්නේ ඒ නිසා අපි ඒකත් එක්ක බලනකොට අද ධර්මීය පිළිබඳව සොයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා.
බොහෝ මිනිස්සුන්ට අද ධර්මයේ තමයි දැන් අවශ්‍ය කරන්නේ. නිසා නිකරුණේ කාලය ගත කරනට වඩා සත්‍ය දහම ගවේෂණය කිරීමයි බොහෝ අයගේ අරමුණ වන්නේ. එතකොට දැන් අපි කතා කරන කරුණත් එක්ක විශේෂයෙන්ම අද විවිධ වූ අලුතින් විවිධ අදහස් ඉදිරිපත් වෙච්ච පොතපත ලියවෙනවා. ඒ ලියවුණු පොතපත තුළ අන්තර්ගත සමහරක් කරුණු බොහෝ අයගේ ප්‍රසාදයට සහ අප්‍රසාදයට පත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට සමහර තරුණ පරම්පරාව මේ දර්ශනය නිකන් තුළ තියෙන බොහෝ වටිනා කියන ගම්බීර කරුණු බොහෝ සැහැල්ලුවට අරගෙන විවිධ වූ මත ඉදිරිපත් කරමින් සමහරක් වෙලාවට හැල්ලුව ලක්වන අවස්ථාවක් තියෙනවා. මා ජනිත හර්ෂ මැතිතුමාට යොමු වෙන්නේ. ඔබතුමා කොහොමද මේ ඇත්තට මේ ධර්ම විකෘති කියන කාරණාව ඔබතුමාගේ තරුණියත් එක්ක දකින්නේ? මුලින්ම ඉතින් මහත්තයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ආයතනයේ ඉන්න සියලු දෙනාටම. මොකද ජාතික තලයේ මාධ්‍ය මේ කතාව ඉස්මතු කරන එක යම්කිසි ප්‍රමාණයකට කියන්නේ ඒකපාර්ශවීව කතා කරන අවස්ථාවක ඔබතුමාලා මේ අවස්ථාව දීම ගැන ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක කතා කළ යුතුම මාතෘකාවක් හින්දා. දැන් සමාජගත වෙලා තියෙන්නේ සමාජයේ මිනිසුන් අතර යවන්නේ අද ලංකාවේ මේ වෙනකොට මේ කතිකාවත තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා කතිකාවතක් අද සමාජය තුල කතා වෙනවා. ඇත්තනම ඉන්දික මහතා මේකේ මෙතනයි වැරද්ද තියෙන්නේ. සමාජගත වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා මෙන්න ඉතිහාසය විකෘති කරනවා. අපි කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඉපදුනේ සහ ඉතිහාස කතාව සිදුුනේ ලංකාවේ නෙමෙයි. මේ සියල්ල සිදුුනේ දඹදිව. දඹදිව නැත්තම් ජම්බුද්දීපේ. එතකොට දැන් මේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවල එතනින් ගියාම මූලික පොත්පත්වල සියලුම තැන්වල තියෙන්නේ ඒ සියල්ල සිදුුනේ දඹදිව නැත්තම් ජම්බුද්දීපේ. හැබැයි පසු කාලීනව මේ දඹදිව සහ ජම්බුද්දීපේ කියන කොටස ඉන්දියාවට පටලවලා තියෙනවා. හැබැයි සඳහන් වෙන්නේ ජම්බුද්දීපය සහ දඹදිව ඒක පසු කාලීනව පරිවර්තනය වෙනවා මහා භාරතය නැත්තම් ඉන්දියාව කියලා. දැන් අපි යම්කිසි කරුණු කාරණා සාධක කිහිපයක් ඔස්සේ මම ඔබතුමාට පෙන්නන්නම්. දැන් මගේ අතේ තියෙනවා ආටානාටි සූත්‍රය. එතකොට මේ බුද්ධ ඉතිහාස කතාව විකෘති වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මේ අපේ රටේ හිටපු මිනිස්සු. දැන් අපි දන්නවනේ බුදු පියාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා ධර්මයේ දේශනා කරේ යක්කුන්ට කියලා තමයි අපි සියලු දෙනාම දන්නේ. හැබැයි පාසල් අධ්‍යාපනය තුල දැන් ඔබ ඇහුවදින් ඉන්දික ළමයෙක්ගෙන් ඇහුවොතින් බුදුහාමුදුරුවෝ මහියංගනයට වැඩම කරලා ධර්මයේ දේශනා කරේ මිනිස්සෙකුටද කියලා ඇහුවොතින් මිනිස්සෙන් නෙමෙයි යකෙකුට ධර්මයේ දේශනා කරා කියලා තමයි අපේ ළමයි උත්තර දෙන්නේ. එතකොට මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ යම් කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට. මේ දේශනා කරලා තියෙන පිරිස, ඒ කියන්නේ මේ දේශනාව අහපු පිරිස පසු කාලීනව පරිවර්තකයන් විසින් පරිවර්තනය වෙන්නේ මිනිස්සු නොවන ආකාරයට. මම උදාහරණ වශයෙන් ඔබතුමාට පෙන්නන්නම්. දැන් මගේ අතේ තියෙන ආටානාටි සූත්‍රය. මේ ආටානාටි සූත්‍රයේ සඳහන් වෙන්නේ චත්තාරෝ මහා රාජා කියලා. චත්තාරෝ මහා රාජා කියලා. ඔබ දන්නවා සතරවරම් දෙවිවරු ගැන. හැබැයි අද සමාජයේ දන්නේ චත්තාරෝ මහා රාජා කියලාද? අද සමාජයේ දන්නේ සතරවරම් දෙවිවරු කියලා. එතකොට මේ හතර දිසාව පාලනය කරපු රජවරු 4 දෙනෙක්ගේ නම් ගම් එදා මේ රට පැවිතිච්ච ආකාරය පිළිබඳව බුදුහාමුදුරුවත් එක්ක තිබ්බ ඒ සම්බන්ධතාව පිළිබඳව මේ සියල්ල මේ ආටානාටි සූත්‍රයේ කතා බහ වෙනවා. ඇත්තටම මේක මොකද ඒ කාලෙදී මේ රටේ තිබ්බේ මේක සිව් හෙලයක්. ඒ කියන්නේ ගෝත්‍ර 4ක ජනතාවක්. ඒ කියන්නේ ගෝත්‍ර කියලා කියන්නේ තමන් කරපු රැකියාව අනුව තමයි එදා විවිධාංගීකරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යක්ෂ, රක්ෂ, දේව සහ නාග ගෝත්‍ර. එතකොට මේ ගෝත්‍ර 4 පිරිසට තමයි මේ මිනිස්සුන්ට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි මේව පරිවර්තනය වෙන්නේ චත්තාරෝ මහා රාජා සතරවරම් දෙවිවරු විදිහට. දැන් මම ඔබතුමාට එක උදාහරණයක් කියන්නම්.
මෙතන තියෙනවා ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයන්ට මේ ගෝත්‍රවල ඉන්න මිනිස්සු මේ විශේෂයෙන්ම මේ යක්ක ගෝත්‍රයේ ඉන්න මිනිස්සු ගෙන් යම් යම් කරදර උපද්‍රව හිංසා පීඩා වෙලා තියෙනවා බුද්ධ ශ්‍රාවකයන්ට. එතකොට මේ රජවරු එකතු වෙලා යම්කිසි රාජ යම් ප්‍රතිපත්තියක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද බුද්ධ ශ්‍රාවකින්ව ආරක්ෂා කරගන්නේ මේ මිනිසුන්ගෙන් කියන එක. කියන්නේ උපද්‍රව කරන මිනිසුන්ගෙන්. ඒ ප්‍රඥප්තියත් තමයි බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන්නේ මේ මිනිස්සු ඇවිල්ලා මේ රජවරු ඇවිල්ලා ඒ පිරිසත් එක්ක ඉදිරිපත් කරනවා. හැබැයි මේ කතාව ඔබතුමා දැන් අපේ බෞද්ධයන් සියලු දෙනාම ආටානාටිය සූත්‍රය අද අපි පාවිච්චි කරන්නේ මොකටද? අද ආටානාටිය සූත්‍රය අපි පාවිච්චි කරනවා බොහෝ තුන්ට අපි ස්වාමීන් වහන්සේලා මේවා සත්‍යයනා කරනවා. ප්‍රේත භූත වලින් වෙන අයහපත් ඒ බලපෑම් ඉවත් කරන්න තමයි මේ ආටානාටිය සූත්‍රය යොදාගන්නේ. හැබැයි ඉන්දික මහත්තයා මේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන්නේ ඊට එහාගේ ලොකු අර්ථයක් මේ තුල තියෙනවා. මේක මේ මොකද අපි ප්‍රේත භූත බලපෑම් වලින් අයින් වෙන්න නම් අපි ප්‍රේත භූත පිරිස් වලට නිවැරදිව පින් දෙන්නනේ අපි පුරුදු වෙන්න ඕනේ. බුද්ධ දේශනාව තුල තියෙන්නේ පින් දීලා තමයි ඒ බලපෑම් වලින් අපි මොකද ඒක අපේ යුතුයකම සහ වගකීමක් ප්‍රේත භූත පිරිස් වලට අපි පින් දෙන්න ඕනේ. හැබැයි මේ ආටානාටිය සූත්‍රයේ තියෙන්නේ යක්ක ගෝත්‍රික මේ රට පාලනය කරපු හතර දිසාවේ හිටපු රජවරු 4 දෙනෙක් සහ ඒ පිරිසගෙන් වෙන හිරිහැරේ කියන්නේ ඒ පිරිසගේ යම් හිංසාකාරී කටයුතු මොකද මේ බුද්ධ දේශනාව ඇතම් පිරිසට ගෝචර වෙලා නැහැ. ඒ පිරිසගෙන් වෙන හානිය නතර කරන්න රජවරු ගත්තු තීරණයක් බුදු පියාණන් වහන්සේට පැහැදිලි කරන කතාවක් මේකේ තියෙන්නේ. හැබැයි මේ පැහැදිලිව මිනිස්සුયો කියලා සඳහන් වෙන තැන්වල පරිවර්තනය වෙනවා. මම ඔබතුමාට පෙන්නන්නම්. මේ තියෙන දැන් එක තැනක කියනවා මෙන්න මෙහෙම. දැන් වෙසවුණු ගත්තොත් වෙසවුණු මහ රජ. එතනින් ගියාම තව මේකේ සඳහන් වෙන්නේ ඒ කියන්නේ දැන් නාග ගෝත්‍රය ඒ කියන්නේ වෙසවුණු රජතුමා පාලනය කරපු නගර පිළිබඳව මේකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ආටානාටා කුසිනාටා ඔන්න ඔය ආකාරයට. ඒ කියන්නේ මේ බිමේ තිබෙන නගර. හැබැයි මේවා පිරිත් පොතේදී පරිවර්තනය වෙන්නේ අපි බෞද්ධයන් හැටියට සියලු දෙනාම ගරු කරන පොතක්නේ පිරිත් පොත. පිරිත් පොතේ මේ සඳහන් වෙන්නේ ඔන්න අහගන්න මේ වෛශ්‍රවණයට අයත් නගර කිහිපයකි ඒවා අහසෙහි මවන ලද්දෝය. ඒ කියන්නේ මේ නගර මේ හෙළබිමේ තිබ්බ නගර එදා ඒ බුද්ධ කාලයේදී. හැබැයි පරිවර්තකයෝ මේ හැම තැනක්ම අద్භූත අභව්‍ය තැනකට බුද්ධ දේශනාව ගෙනල්ලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ දැන් මේක තියෙනවා වෛශ්‍රවණ රජතුමාට අයත් වෙලා තිබ්බ නගර කිහිපයක් ආටානාටා කුසිනාටා පරකුසිනාටා මෙන්න මේ ආකාරයට. එතකොට මේ නගර යනු අහසේ මාලිගාවෝය. එතකොට මේ නගර තියෙන්නේ අහසේ කියලා තමයි මේ පිරිත් පොතේදී සඳහන් වෙන්නේ. එතකොට බලන්න මේ රටේ තිබ්බ ඇත්ත කතාව මේ මිනිස්සු ජීවත් වෙච්ච නගර පසුකාලීනව අභව්‍ය තැනකට ගෙන්නලා තියෙනවා. බුද්ධ දේශනාව ධර්මයත් ඒ ආකාරයට විකෘති වෙලා පරිවර්තනය වෙනවා. ඒ වගේම ඉතිහාස කතාවත් විකෘති වෙලා පරිවර්තනය වෙනවා. මම හිතන්නේ ධර්මයේ විකෘති වීම සම්බන්ධව පැන නැගුණු කරුණු කාරණා කිහිපයක් මම හිතුවා මම මෙසකෙන් ඉදිරිපත් කරා. තව බොහෝ කරුණු අපිට කතා බහ කරන් තියෙනවා. මේ ධර්ම විකෘතිය පටන් ගත්තේ අද ඊයේ නැත්තම් මේක පුරාතේ සිට ආවයි කියාවද කියන කරුණ සම්බන්ධව අපි තවදුරටත් සොයා බැලිය යුතුයි. මොකද ධර්මයේ කියන දේ අපිට තථාගතයන් වහන්සේ අපිට ලබා දුන්නේ මේ සියලු දුක් කෙලවර කරමින් ලබන උතුම් වූ නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීම සඳහායි. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවතත් හම්බෙමු මටනා කියන මේ දහම් සාකච්ඡාව තුළින්. විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හායි කරන ධම්සතර රූපනාලිකාව ඔස්සේ ගෙන ලබන දහම් සාකච්ඡාව තුළින් අද දවසේ අපි කතා බහ කරන්නේ මේ ධර්මයේ විකෘති වන තැන් වගේ ත්‍රිපිටකයේ විශේෂයෙන්ම විකෘති කරන ස්වභාවය පිළිබඳව සහ අද වර්තමානයේ විට ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරන තත්ත්වයට පත් වී තිබෙන නිසා අපි මේ කරුණ පිළිබඳව තමයි මේ දවසේදී අපි මේ ඊ타මත්ම සැකවෙන් මේ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නේ. විශේෂයෙන් අපි විරාමයට කලින් අපි කතා කරලා හිටියා අපි අහන්නේ මේ ඉතිහාසයේ යම් යම් සම්දිස්ථානයන් වලදී මේ කාරණාවන් වෙලා තියෙනවා. ධර්මයේ විකෘති වූ අවස්ථාවන් විවිධ වූ පොතපත තුල සඳහන් වගේම සමහරක් පිටකදී සමහරක් විද්වතුන් ප්‍රකාශ කිරීමක් කර අටුවා ටීකා ටිප්පණී නැත්තම් මේවා ආදී වශයෙන් ලියදීම විශේෂයෙන්ම බුද්ධඝෝෂ හාමුදුරන්
ගේ අතින් යම් යම් අතපසු වීම සිදු වුණායි කියලා. මේ කරුණ ඉතිහාසයේ සිට මේ විකෘති වීමක් සිදු වුණා කියලා අපි හරිය විශ්වාස කරනවාද? අපි මහත්මයා මේ ඉතිහාසය අපිට බොහෝ දේ උරුම කරලා දුන්නා වගේම බොහෝ දේ අපෙන් උදුරගත්තා වගේ ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ධර්මය විකෘති වීම බොහෝ ඈතට විහිදිලා යන කාරණාවක්. අපි මෑත ඉතිහාසය ගත්තහම අපිට අපේ ධර්මය ත්‍රිපිටක පිරිසිදු නිර්මල ත්‍රිපිටක ධර්මය ඒ පුස්කොළ පොත් එංගලන්තයට රැගෙන යනවා. කෑගල්ලේ මාතුලා ජනපදේ මාතුලා අලුලෙන විහාරයේදී තමයි වලගම්බා රාජ සමයේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ වෙන්නේ. නිවැරදි ඉතිහාසයයි. විවිධ සූත්‍රවල සඳහන් වෙලා තිබෙනවා. මේ ත්‍රිපිටකය එංගලන්තයට රැගෙන යනවා යටත් විදි සමයේ. එයින් අපිට නිර්මල පිටපත් අහිමි වෙනවා. එනිසා ඒක අපිට මේ මෑත භාගයේ වර්තමාන යුගයේ අපිට ඒක ගැටලුවක් වුණා. අපේ ජාතික උරුමය ලෝක උරුමයක් බවට පත් කරන්න යෑමේදී මේ ඔරිජිනල් පිටපත් නිවැරදි මූලික පිටපත් ඉල්ලපු කාරණාව. එහෙමනම් අපිට මෙතන පැහැදිලිවම අපි ජාතික සම්පතක් බවට පත් කරගත්තේ පිරිසිදු පිටපත් වලින් නොවේද කියන කාරණාවක් පැන නගිනවා. එයම අපේ ත්‍රිපිටක සංඥාපනය බැලුවහම මේ ත්‍රිපිටක මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථවල සංඥාපනය සඳහන් වෙනවා. මේ මූලාශ්‍ර නිවැරදි මූලාශ්‍ර හමුනේ නැහැ කියන කාරණාව පැහැදිලිවම තිබෙනවා. බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේ පිළිබඳව ඔබතුමා සිහිපත් කරා. බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේ සිදු කරන්නේ මේ අර සිංහල පිටපත් ඒ පාලි භාෂාවට නගන එක. 1954 අපිට මේ අපි වර්තමානයේ පාවිච්චි කරන ත්‍රිපිටක ග්‍රන්ථමාලා ඒ පරිවර්තක මණ්ඩලය පිහිවන්නේ. ඒකට හේතුවක් වුණා. එදා සමාජයේ මේ වගේම කතාබහක් උද්ඝෝෂණයක් ඉල්ලීමත් ඔබ පැවති රජයෙන් මේ ත්‍රිපිටකය විකෘති කරනවා. ත්‍රිපිටකය විකෘති කරනවා. ඒකට විසඳුමක් වශයෙන් තමයි මේ ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලය පත් කරලා ත්‍රිපිටක ග්‍රන්ථ සිංහලට නගන්නේ. ඒකට හේතුවක් වුණේ අපේ මුලින් මුද්‍රණය වුණ ත්‍රිපිටක පොතක් අර එංගලන්තයේ අරන් ගියපු ඒ ත්‍රිපිටකය දැකපු අපේ සොයිස මහත්මයා. ඒ සොයිස මහත්මයා මෙය ඉංග්‍රීසි පිටපත පාලි පිටපත ඉංග්‍රීසියට නගලා ඉංග්‍රීසි පිටපත සිංහලට පරිවර්තනය කරලා ලංකාවට එවනවා. එහි බොහෝ වැරදි දැකපු ස්වාමින් වහන්සේලා කළුතර ධර්ම දේශනා කියලා ධර්ම දේශනා මාලාවක් පවත්වමින් මේ වැරද්ද පෙන්වලා දෙන්නට ගත්තා. මේ සමාජයේ ලොකු කතාබහක් බවට පත් වුණා. ඒ කතාබහට පිළිතුරක් වශයෙන් තමයි එදා පැවති රජයේ 1954 වෙනකොට 52 54 වගේ කාල සීමාවන් වල මේ පරිවර්තක මණ්ඩලය පත් කරලා එහි උපදේශක ආනන්ද මෛත්‍රී ගරුතර හාමුදුරන් වහන්සේ අපේ මම පෙන්නලා දෙන්නම්. මුලින් පෙන්නලා දුන්නා මේ පරිවර්තක මණ්ඩලයෙන් සිදු වුණු යම් අතපසුවීම්. අර ඡන්දස් වෛදික භාෂාවට නගන්න එපා කියලා කියපු කාරණාව විනය නීතියක් ඇතුළේ බුදුහාමුදුරුවෝ පනවපු ආකාරය. නමුත් ඒ වැරැද්ද මේ පරිවර්තක මණ්ඩලයෙන් සිද්ධ වෙනවා. මේ අද අපි භාවිතා කරන ත්‍රිපිටකයට බොහෝ ඒ සංස්කෘත වචන එකතු වෙලා තියෙනවා. එතකොට එහෙනම් නිර්මලව බුදුරජාණන් වහන්සේ මේ කියපු නිවන් දකින්න මේක ඊටම වැදගත් වෙන්නේ ඒකයි. මේ දුකින් නිදහස් වෙන්න පුජ්‍යලයට පෙන්වලා දුන්නේ මාර්ගය හරියාකාරයට භාවිතා කරන ආකාරය විවර වෙන්නේ නැහැ. අර්ථ ධම්ම නිරුක්ති පටිපාද පටිසම්භිදා විග්‍රහ කරගන්න බෑ සංස්කෘත භාෂාවෙන්. මම පෙන්වලා දෙන්නම් මේ පරිවර්තක මණ්ඩලයෙන් සිදුවෙන කාරණාව. ඔබ දන්නවා අද අපිට පාසල් අධ්‍යාපනය අපේ දරුවන්ට උගන්වන්නේ සිද්ධාර්ථ චරිත කුමාරෝත්පත්ති ඒ වගේම ඒ බුද්ධ චරිතය උගන්වන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරන් වහන්සේ ලියන ලද බුද්ධ චරිතය පොතේ. ඒ බුද්ධ චරිතය පොතේ ආනන්ද මෛත්‍රී හාමුදුරන් වහන්සේම පෙන්නලා දෙනවා කියලා දෙනවා මම මෙය ලියන්නේ මෙය ගන්නේ ඉන්දියාවේ ලලිත විස්තරයෙන් කියලා. එතකොට මොකද්ද අපේ දරුවන්ට උගන්වන්නේ ඉන්දියාවේ ලලිත විස්තර. අර මහායාන දර්ශනයේ මහායාන උගතුන් විසින් ලියන ලද ඒ පොත්පත් වලින් තිබුණු දේ අරගෙන පරිවර්තනය කරලා ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බුද්ධ චරිතයේ පොතක් ලියනවා.
ඒ බුද්ධ චරිතය පොතේ අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂය නිර්දේශයට බුද්ධ ධර්මය උගන්වන්න දරුවන්ට නිර්දේශ කරලා උගන්වනවා. හැබැයි අපිට තියෙන අවසනාවන්ත තත්ත්වය අරිය පරිේෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බුද්ධ වචනයෙන් දේශනා කරන කාරණා මේ බුද්ධ චරිතය පොතේ විකෘති විදියට තියෙනවා. ඒ අර ලලිත විස්තරයෙන් අරගෙනපු කාරණා මම පෙන්නලා දෙන්නම් ඔබට. බුදුරජාණන් වහන්සේ අරිය පරිේෂණ සූත්‍රයේදී දේශනා කරන ශෝකෝ අහම් භික්කවේ අපරේණ සමේන ධාරෝච සමානෝ සුසුකාලකේසු භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පටමේන වයසෝ අකා මකානං මාතු පිතුන්නං අස්සුමකානං රුදන්තානං කේසමස්සුම් ඕහාරෙත්වා කාසායාති වත්තානි අච්චා දෙත්වා. මොකද්ද මේ කියන්නේ? සිංහල පරිවර්තනයේ ඒ පරිවර්තක මණ්ඩලය මේ සිංහල පරිවර්තනය කරනවා මේ විදිහට. මහණෙනි, ඒ මම පසු කාලෙහි ලදරු වූයේම ඊතා කලුක ඇත්තේම් පළමුවන වයස වූ සොඳුරු යෞවනයෙන් යුක්ත වූයේම් නොකමැති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඩද්දී කෙස් රවුලු බා කසාවත් හැඳ ගීගීගෙයින් නික්ම පැවිද්දට පැමිණීම. කුමක්ද මේ කියන්නේ? තමන්ගේ දෙමව්පියෝ හඬා වැඩෙtti ගෙදර අකා මකානන්, ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් මාලිගාව දෙවනත් කරද්දී යන්න එපා කියලා කෑමොර දෙද්දී, මව්පියන් කඳුළු පිරුණු මව්පියන් හඬා වැටෙද්දී කඳුලින් යුතුව කසාවතක් පෙරවාගෙන හිස කෙස් රැවුලු බා නිවසදීම කසාවතක් හැඳගෙන පැවිදි වෙස්ගෙන නිවසින් නික්මුණා. හැබැයි බුද්ධ චරිතය පොතට අනුව, ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බුද්ධ චරිතය පොතට අනුව පාසල් විෂය නිර්දේශය අපේ දරුවන්ට මීට පටහැනි අද්භූත ආශ්චර්ය නොගැලපෙන කතාවක් උගන්වනවා. අර රාත්‍රී චන්න ඇමතියා කතා කරගෙන කන්ත කස්සය පිට නැගලා මව්පියන්ට හොරා ගිහිල්ලා අර සහම්ප්‍රති බ්‍රහ්මයා දුන්නු අටපිරිකර ලබාගෙන පැවිදි වෙස් ගත්තා කියලා. ඉතින් මේ එක කාරණාවක් ප්‍රධාන වැදගත් කාරණා. එතකොට මේ අපි කියන්නේ අපි මතු කරන්නේ දරුවන්ට බොරු ගන්නන්න එපා. දරුවන්ට බොරු ගන්නන්න එපා. මේ ඊට එය කරන්නට තවදුරටත් ඒ කරන්නට පුළුවන් කාලය නෙවෙයි මේවා පිළිබඳව සොයා බලන්න ඕනේ. ඒ වගේම මේ පරිවර්තක මණ්ඩලය ධම්සක් පැවතුම් සූත්‍රයේ දුක්ඛ සත්‍ය විග්‍රහයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛ, ජනාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අප්පි සම්පයෝගෝ දුක්ඛ. මේ විදිහට මේ දුක්ඛ විග්‍රහයේ විස්තර කරන මේ පියන්න පරිවර්තනය කරන්නේ නැහැ. දැන් කොහොමද මේක පරිවර්තනය කරන්නේ? ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් කියලා. ජාතිපි දුක්ඛ, ජනාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ පරිවර්තනය කරන්නේ ඉපදීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්. එතකොට මරණම්පි දුක්ඛං, මරණං මරණය, පි පරිවර්තනය වෙන්නේ නැහැ, දුක්ඛං දුකයි. එතකොට මරණය දුකයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මරණය දුකයි කියලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ සූත්‍ර දේශනාවේ පැහැදිලිව කියලා තියෙන්නේ මරණම්පි දුක්ඛං. ප්‍රිය අප්‍රිය බුදුරජාණන් වහන්සේ දෙපැත්තක් දෙතාවයක් පෙන්නනවා තමන් වහන්සේගේ ධර්මයේ තුල. දෙතා ධර්මයක්, දෙතා විතක් සූත්‍රය. දෙපැත්තක් තියෙනවා. මහණෙනි මම දෙකක් දැක්කා. මගේ මනසේ මම දෙකක් උපදිනවා දුටුවා. එකක් භාවිතා කළ යුතුයි, අනික භාවිතයෙන් බැහැර කළ යුතුයි. තමන්ට අවඩක් නිසා. දැන් මේ මරණකාරය ප්‍රියතාවයෙන් ගත්තොත් අන්නේ ප්‍රියතාවයෙන් මම බැඳුණු කෙනා මැරුණොත් මට දුකයි. දැන් ඒ ධර්මයේ මෙතන ඉස්මතු වෙන්නේ පරිවර්තනය තුල. එහෙනම් එතනයි ධර්ම විකෘති වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වගේ තව සුවිශේෂී කාරණා තියෙනවා. ඊ타ත්ම හාස්‍යජනක කාරණාවක් තිබෙනවා. ඒ කාරණා සඳහන් වෙන්නේ මේ වගේ විවිධ සූත්‍රවල එක තැනක් දෙකක් නෙමෙයි, එක සූත්‍රයක ගත්තොත් විශාල වශයෙන් මේ වගේ තැන් පෙන්වන්නට පුළුවන්. පැහැදිලිවම සත්‍ය මහා චත්තාරික සූත්‍රයේ තියෙනවා සම්මාදිට්ඨිංචේ භවං ගරහති යේච මිච්ඡා දිට්ඨි සමන බ්‍රාහ්මනා තේ බෝතෝ පූජා තේ බෝතෝ පාසංසා. මෙතන පැහැදිලිව කියන්නේ සම්මාදිට්ඨිංචේ භවං ගරහති, සම්මාදිට්ඨියට යම් කෙනෙක් ගරහනවා නම්, එය වැරදි කියනවා නම්, එය ප්‍රතික්ෂේප කරනවා නම්, යේච මිච්ඡා දිට්ඨි සමන බ්‍රාහ්මනා, එහෙම අර්ථයක් ගත්ත මිත්‍යා දෘෂ්ටිගත වූ යම් සමන බ්‍රාහ්මණ කෙනෙක් ඉන්නවාද තේ බෝතෝ පූජා,
ඒ කෙනා පූජ්‍යත්වයෙන් ගැනීම අභව්‍යයි. මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව. තේ බෝතෝ පාසංසා. එයාට ප්‍රශංසා කිරීම සුදුසු නෑ, අභව්‍යයි ඒක. හොඳ දෙයට නරකයි කියලා කියනවා නම් අපේ සරල භාෂාවෙන් හොඳ දෙයට කෙනෙක් නරකයි අවඩයි ඒක වැඩක් නැහැ කියනවා නම් එයා යහපත් කෙනෙක් නෙවෙයි, එයා සුදුසු කෙනෙක් නෙවෙයි. එයා පූජ්‍යත්වයෙන් එයාට ගරුත්වයෙන් සලකන්න බෑ කියලා මේ සරලව කියන්නේ. හැබැයි අපිට පරිවර්තනය කරලා දෙන්නේ කොහොමද? මේ බලන්න. අපිට ඒක පරිවර්තනය කරනවා සිංහල පැත්ත. ඉදින් බවත් සම්‍යක් දිට්ඨිය ගරහා නම් යම්ම මිසිතුටුගත් මහාන බමුණු කෙනෙක් ඇද්ද ඔහු බවතුන් විසින් පූජ්‍යෝ වෙති. ඔහු බවතුන් විසින් පූජ්‍ය වෙති. එයා තමයි පූජ්‍යත්වයෙන් සලකන්න ඕනේ. ඔහු බවතුන් විසින් පසස්සමනාය. එයාට තමයි කරු කරන්න ඕනේ. හොඳ දෙයට වැඩක් නැහැ, නරකයි අවඩයි කියලා යමක් කියනවා නම් එයා පූජ්‍යත්වයෙන් ගන්න, එයාට ප්‍රශංසා කරන්න කියලා මේ පරිවර්තක මණ්ඩලය පරිවර්තනය කරනවා. මේක මේ දැන් පන්සලේ යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සාකච්ඡාව අහන් ඉන්නවා නම් මේ දැන් ත්‍රිපිටකය මහාචත්තාරික සූත්‍රය පෙළලා මේ සිංහල අනුවාදනය මේ පරිවර්තනය බලලා කියවලා මේ සත්‍ය අසත්‍ය දැක ගන්නට පුළුවන්. අපි මේ කතා කරන්නේ අපි පෙන්නලා දෙන්නේ මෙන්න මේ වගේ බොහෝ සෙයින්ම ධර්මයේ විකෘති වූ අපේ පරිවර්තක මණ්ඩලය විසින් සිදු වුණු අතපසුවක් නැවත නිවැරදි කරගන්නේ කොහොමද කියන පිළිබඳව සාකච්ඡාවක් තමයි අද වර්තමාන යුගයේ අපි පාදක කරගන්න ඇති කරගන්න. මම හිතන්නේ ඔබට මනාව අවබෝධයෙන් තියෙන ඔබටත් යම් යම් ගැටලු සහගතයන් ඇති වෙන්න ඇති. ඉතින් මේ සියල්ල ඔබට විවෘතයි. විශේෂයෙන්ම අපිට අවශ්‍ය කරන්නේ මේ තථාගත දර්ශනය මිනිසුන්ගේ හදවත්වලට නිරන්තරයෙන් පිරිසුදු වයා කිරීම පමණයි. මම සමන් මහත්මයා වෙත යොමු වෙන්නේ විශේෂයෙන්ම ඇත්තම නෙමෙයි. මූලික වශයෙන් ඉතිහාසය යම් යම් වූ පත පොත තුල යම් යම් වූ කෘති වියතිනම් අද ඉතිහාසය පිළිබඳව නැත්තම් මේ ගවේෂණයන් පරේක්ෂණයන් අද සිදු කරනවා. මේ අපේ සත්‍ය දහම සොයා ගන්න, ඒ වගේම සහ අපේ අනන්‍යතාවය, අපේ සංස්කෘතිය මේ සියල්ල ලක්ෂණ. ඉතිහාසයේදී මම යම් ආකාර ඉතිහාසයේදී මේ ධර්මයේ විකෘති වීමක් සිදු වෙති වෙන නැත්තම් මේ ඉතිහාසයේ විකෘති වීමක් සම්බන්ධව ඔහු තව මොන වගේ අදහසක්ද දරන්නේ? සාමාන්‍යයෙන් ප්‍රඥාව තියෙන ඕනෑම කෙනෙකුට මේක වැටහෙනවන්න ඕන. අපේ මේ හෙළ දෙරණේ විතර බණ කියන රටක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. මෙච්චර බණ කිව්වත් වර්තමානයේ වෙනකම්ම කවුරුවත් නිවන් දැක්ක, කවුරුවත් සෝතාපන්න වුණා, කවුරුවත් මාර්ගඵලයක් ලැබුවා කියලා දැනගන්න ක්‍රමවේදයක් අපිට තිබුණේ නැහැ. එහෙම උනේ නැහැ කියලා තමයි අපිට දැනෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ බණ කියනකොට එක බණ පදයක් අහලා රාතන් වහන්සේලා බිහි වුණා, මාර්ගඵලලාභීන් බිහි වුණා. අර බාහ්‍යදාර වීරතුමාට පොඩි බණ පදයක් කිව්ව විතරයි රහත් භාවයටපත් වුණා. ඒකෙන් තේරෙනව නේද මේ ධර්මය කොහේ හරි වැරදිලා අපිට. වැරදුනේ නැත්තම් එහෙම වෙන්නේ කොහොමද? මේ බණ නම් කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට බණ කියන්නේ භව නසන්න. භව හදන්න නෙමෙයි. අද අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ භව කියන එකටත් යයන්නක් දාලා භවය කියලා තමයි කතා කරන්නේ. භවය කියන්නේ ආත්මයක් පිළිබඳ බුදුහාමුදුරුවෝ කිව්වේ උනාට භව කියලා. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දුක නමයක් එනවා. මේ දුක නමේ එන එක තමයි බුදුහාමුදුරුවෝ බොහොම පහසුවෙන් ලේසියෙන් පෙන්වීමේ පටිච්ච සමුප්පාද ධර්මයේ. එතන තියෙන්නේ භවපච්චයා. භව කියන්නේ බීජය. මේ බීජ කියන එකට ආත්මයක් පිළිබඳ කිව්වම සම්පූර්ණම වැරදි. භවය කියලා ගත්තා. මෙන්න විකෘතිය. දැන් ඕක විතරක් නෙමෙයි, ඒ ත්‍රිපිටකයේ ස්වාමීන් වහන්සේ අර පෙන්වලා දුන්න විදියට 24 පොලක 26 පොලක විතර තියෙනවා මේ විකෘති වෙච්ච තැන්වල. බුදුහාමුදුරුවෝ දෙපැත්ත බලන්න දෙවතාව කියන එක දේශනා කරා. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා මේ ලෝකේ. ඒ දේවතාව කියන එකට දේවතා අනුස්සතිය කියලා දේවා. භව කියන එකට
භවය කියලා දෑවා. සම්මාදිෂ්ඨියට සාන්දුට්ටි කියලා දෑවා. ඔය වගේ වැරදිච්ච තැන්වල අනන්තයි අප්‍රමාණයි. අර එම ධර්මය දේශනා කරන නිසා තමයි කිසි කෙනෙකුට නිබ්බානගාමී වීමට අපොහොසත් වුනේ. හැබැයි මේ දැන් මට ප්‍රශ්න යොමු කරලා තියෙනවා සමහර අය බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් කමන්නේ අපි සීසත් ධර්මය අහලා නිවන් දැක ගමු. එහෙම නිවන් දකින්න ක්‍රමවේදයක් නෑ මගේ අදහස. එහෙමනම් මෙන්න මේ තැන ගන්න ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවෝ අපවත් වෙන වෙලාවේ අපවත් වෙන්න මං හිතන්නේ කාලහෝරා කිහිපයක් තියෙද්දි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් නිවන් අපවත් වෙන්න හදන්නේ. මේ අපවත් වුණාම කොහොමද මිනිස්සු නිවන් දකින්නේ? එතකොට බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව දේශනා කරනවා චත්තාරි මානි ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දස්සනීයානං සංවේදිනීයානම් වෙන්න පුළුවන් කිව්වා. බුදුහාමුදුරුවෝ 4 පොලක් නම් කරා. ඉපදුණු තැන, බුදු වුණ තැන, පළවෙනි ධර්ම දේශනාව කරපු තැන, අපවත් වෙච්ච තැන. ඔව්. එතකොට මේ 4 පොළ නම් කරා ඒක චත්තාරෝ ටානානි මේ හෙළ දීපේ එක තියෙනවා. ඒ තැන සද්දස්ස කුල පුත්තස්ස වෙලා වන්දනා කරන්න කිව්වේ. එතකොට දස්සනීයානම් සංවේජනීයානම් වෙන්න පුළුවන් කියලා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඉතින් බලන්න පැහැදිලිව තියෙනවා මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ 85 වෙනි පිටුවේ ඔක 95 වෙනි පිටුවේ තියෙනවා මේක. බොහොම පැහැදිලිව. ඇයි එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරේ? මේක මට පළවෙනි දවසේ අහපු දවසේ මට රැට නිින්ද ගියෙත් නෑ. ඇයි අවුරුදු 19ක් වැඩ ඉඳපු ජේතවනාරාමේ නම් නොකරේ? ඇයි අවුරුදු 21ක් 22ක් වැඩ ඉඳපු වේළුවන මේ අම්පා රජගහ නුවර නම් නොකරේ කියලා. ඊට පස්සේ මටම තේරුම් ගියා. පස්සේ මම මේ ගැන දීර්ඝව හිතනකොට පෙර බුදුවරු පාවිච්චි කරපු තැන්වල තමයි මේ බුද්ධ ශක්තිය තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ 4 පොළ නම් කරේ. බොහොම පැහැදිලිව තියෙනවා. බොහොම පැහැදිලිව සද්දස්ස කුල පුත්තස්ස වෙලා වන්දනීය කරගන්න පුළුවන්. Tamanට බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. මේ තැන්වල ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා විතරක් මදි. Taman ඒ තැන්වලට ගිහිල්ලා දැන් සමහර අය කියන්නේ සමහර අය දේශනා කරන්නේ අපි පින් කරන්න නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්මය බොහොම පැහැදිලිව කිව්වා. පින් කරාම සැප විපාක ලැබෙනවා. පව් කරාම දුක් විපාක ලැබෙනවා. ඒක පෙන්නලා දීලා යම්කිසි තැනකට ගත්තා මේ මිනිසුන්ව. ඒ තැනට ගත්තම බුදුහාමුදුරුවෝ කිව්වා පුණ්‍ය පාප පහිනස්ස කරන්න. පින් තිබුණොත් නිවන් දකින්න බෑ. පව් තිබුණොත් නිවන් දකින්න බෑ. ණය විනය සීරෝ නොකර නිවන් දකින්න බෑ. මෙන්න නිවන් දකින්න මග පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන. පුණ්‍ය පාප පහිනස්ස කරන දේ ගැන අපිට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න අපේ ස්වාමීන් වහන්සේලාත් මේක දැනුම මදි. මට පේන හැටියට. ඒකයි නොකියන්නේ. මේක අහගෙන නෑ කාගේවත්. මේ පුණ්‍ය පාප පහිනස්ස නොකරොත් කිසි කෙනෙකුට නිබ්බානගාමී වීමට නොහැකි. මේක තමයි ඇත්ත. පින් තිබුණොත් උපදින්න ඕන හේතුඵල ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට. පව් තිබුණොත් උපදින්න ඕන මේ පව්ඵල දෙන්න. ඕක තමයි ඇත්ත. මේ සත්‍යය යට ගිහිල්ලා තිබුණේ. දැන් මේක මතුවලා තියෙන්නේ. මේක මතු කරන එක තමයි අපේ කාර්යභාරය. මේක අපි සමාජයට යහපතක්. මේ ප්‍රතිරූපදේශී උපදින්නේ මිනිස්සු නිවන් දකින්න සුදුසු මිනිස්සු. ඇත්තටම බුදුහාමුදුරුවෝ කිව්වා මනුස්සච්ච පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. දෙවියොත් දුර්ලභෝ කිව්වෙත් නෑ. බ්‍රහ්මයොත් දුර්ලභෝ කිව්වේ නෑ. ඒ තරම් වටිනවා මේ මනුස්සාත්මය. මිනිසෙකුට පමණයි ලේසියෙන්ම නිවන් දකින්න පුළුවන්. ඒක හරි පහසුයි. දෙවියන්ටත් වැඩිය පහසුයි. දෙවියෝ නම් සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් වෙන්න ඕන නිවන් දැකීමට පහසු වෙන්න. සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් වෙන්නේ සෝතාපන්න කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනාම. ඒක නිසා
මම ප්‍රකාශ කරන්නේ ඇත්තට මේ සත්‍ය ගවේෂණයකේ දෙන්න. බුදුහාමුදුරුව බොහොම පැහැදිලිව කියලා තියෙනවා ඥානවන්තයින්ට පමණයි මේ ධම කියලා. මේ ඥානයෙන් ප්‍රඥාවෙන් බලන්න මේක. මේ ප්‍රඥාව තියෙනවා 4 ආකාරයකට. උග්ගටිතන්න, විභවිතන්න, නෙය්‍ය, පදපරම කියලා. අපි පදපරමයි මේ තමයි මේව අල්ලගෙන මේ විදියට මේ නොයෙකුත් අභූත චෝදනා දාන්නේ. මේ උග්ගටිතන්න ඥානයෙන් මේවා ගැන විග්‍රහයකේ දෙන්න. මේ සත්‍ය ගවේෂණයකේ දෙන්න. මේ ගැන නිරීක්ෂණය කරන්න. මේ ගැන පරීක්ෂණය කරන්න. මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන් මේ ප්‍රඥාධික බුද්ධ කාලයක්. නිවන් දැකීමට සුදුසු බුද්ධෝත්පාද කාලයක් මේ. මේක මගේ හැරුණොත් ඔබ අප යන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්නවත් අපහසුයි. තෙරුවන් සරණයි. අපි අනිවාර්යයෙන්ම මේ කරුණු කාරණාවන් පිළිබඳව සොයාගත යුතුයි. නිවැරදි ධහම ප්‍රත්‍යක්ෂ කරගෙන අපි හැමෝගෙම පරමාර්ථය වෙන්නේ මේ දුක නැති කිරීමෙන් ලබන නිර්වාණ ගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න. විශේෂයෙන් මා යොමු වෙන්නේ අපේ ජනිත මහත්මයා වෙතට මේ ඉතිහාසය තුළ මේ දක්වා සමහරක් යම් වූ සම්දිස්ථානයන් තුළදී මේ ධර්මයට යම් වූ හානිදායක දේවල් සිදු වී තිබෙනවා. බවට ඉතින් මේ සමීක්ෂණ තුළින් ඒ වගේම මේ පැරණි පොතපත පරිශීලනය කිරීම දැනෙනවා. මේ කරුණ ඔබතුමා කොහොමද දකින්නේ? ඇත්තට එහෙම හානියක් වෙලා තියෙනවද? ඉතින් මහත්මයා මෙහෙමයි. දැන් ඔබතුමාට මුලින් කිව්වා දඹදිව තියෙන්නේ කොහෙද කියලා අපි හොයාගන්න ඕනේ. මේ දඹදිව තමයි සියල්ල සිදු වුනේ කියලා. ඊට පස්සේ මේ බුද්ධ ඉතිහාසයේ මේ බුදුහාමුදුරුවන්ගේ ජන්මයත් විකෘති කරන්න. ඒ කියන්නේ මේ ඉතිහාස කතාව වෙනත් පැත්තකට යොමු කරන්න හේතු වෙලා තියෙන්නේ මේ සිව්හෙළය පිළිබඳව, මේ සිව්හෙළයේ හිටි ජනතාව පිළිබඳව අපේ මිනිස්සුන්ට යම් අවබෝධයක් නැහැ. මොකද හැම තැනම පරිවර්තනය වෙන්නේ අභව්‍ය අద్භූත සිදුවීම් ඇතුළත් කරලා. හැබැයි මුල් පොත්වල තියෙන්නේ, මුල් පිටපත්වල තියෙන්නේ අර සත්‍ය කතාව මේ මිනිසුන් කියන එක. නමුත් පරිවර්තනය වෙන්නේ පසු කාලීනව අద్භූත කතා දාලා. එතකොට මම පෙන්නන්නම් ඔබතුමාට දැන් මේ දේව ගෝත්‍රයේ හිටි ඒ වැසියන් පිළිබඳව, යක්ක ගෝත්‍රයේ, නාග ගෝත්‍රයේ පිළිබඳව මේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවලින් හොඳට අධ්‍යයනය කරෝතින් මහා සමය සූත්‍රය, ආටානාටිය සූත්‍රය මේව පැහැදිලිව බැලුවොත් තේරෙනවා මේකේ මේ තියෙන්නේ මිනිසුන්ට බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරලා තියෙන ආකාරය සහ ඒ තිබ්බ සම්බන්ධතාවයන් පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. එතකොට මම ඔබතුමාට කියන්නම් දැන් මගේ අතේ මේ තියෙන පිරිත් පොත මෙහි තියෙනවා යක්ෂ සේනාධිපතු කියලා කොටසක්. ඒ කියන්නේ රජවරු පිළිබඳව මේ රටේ හිටපු රජවරුන්ගේ නම් ගම් ඇතුව තියෙනවා. එතකොට දැන් මෙහි තියෙනවා ඉන්ද්‍ර, සෝම, වරුණ, පජාපති, චන්දන, මේ ආකාරයට මාතලි, හේමවත, සාතාගිර, සුමන, මුචලින්ද, මේ ආකාරයට මේ නම් ගම් සියල්ලම මේ ආටානාටි සූත්‍රයේ තියෙනවා. මේව පිරිත් පොතට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා මේ රටේ එදා හිටි එක් පළාත් පාලනය කරපු, ඒ කියන්නේ එදා බෙදලා තිබ්බ ආකාරයට අනුව පාලනය කරපු රජවරු. හැබැයි අද මේ යක්ෂයෝ කිව්වහම තේරුම් ගන්නේ අපේ මිනිස්සු. ඔබ දන්නවා දැන් පන්සලකට ගියත් ඉඳික පන්සල් වල තියෙන රූපරාම බලන්න කොහොමද දේවගෝත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. මේ සාහිත්‍යකරුවා සහ පරිවර්තකයන්ට බැරි වුණානේ එකපාරට යක්ෂ ගෝත්‍රය නිර්මාණය කරන්න පුළුවන්ද? මේගොල්ලෝ රූපරාම යන්දා අර දිග දල් දෙකක් දාලා, ලොකු ඇස් දෙකක් දාලා අර වෙනමම අභව්‍ය ජීවියෙක් නිර්මාණය කරා. මේක කලාකරුවගේ කලා නිර්මාණයක්. හැබැයි අදටත් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ මහියංගනයට වැඩම කරලා ධර්මයේ දේශනා කරේ මෙන්න මේ වගේ යකුන් පිරිසකට කියලා. ඔබ දන්නවා මේ බුද්ධ දේශනාවේ අක්කන සූත්‍රය ඔබ හරියට ගවේෂණය කරෝති මෙහි තියෙනවා කන සම්පත්තිය ලැබිය හැකි පිරිස් පිළිබඳව, කන සම්පත්තිය ලැබිය නොහැකි පිරිස් පිළිබඳව, ගති 31කට අදාළව ජීවීන් කොටස ගැන කතා කරනවා. එතකොට මේ යක්කු අයිති වෙන්නේ කාටද? ප්‍රේත කොටසද? භූත කොටසද? නෑ, මේ මිනිස්සු. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට කියලා හරියට තේරුම් ගත්තොත්, ඒ මිනිස්සු හිටියේ කොහෙද කියලා තේරුම් ගත්තොත්, බුදුහාමුදුරුවෝ වැඩ සිටි භූමිය, උන්වහන්සේ ජන්මය ලැබපු දීපය පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එතකොට මම නැවතත් සඳහන් කරන්නම් මේ සූත්‍ර දේශනාවල හොයලා බලන්න මෙහි තියෙන්නේ මේ එදා මේ හෙළබිම පාලනය කරපු රජවරුන්ගේ සහ ඒ පිරිස්වල නම් ගම්. එතකොට දැන් ඉන්දියානු ඉතිහාසය ගත්තොත් මගේ අතේ තියෙන අනිත් පොත තමයි
මෙහි තියෙන්නේ අසිරිමත් ඉන්දියාව බෂාම්තුමාගේ. එතකොට මේ අසිරිමත් ඉන්දියාව කියන මේක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. මෙහි සඳහන් කරනවා ඉන්දියාවට අතීතයේදී ලොකු ඉතිහාසයක් තිබිලා නැහැ. මේ පැහැදිලිවම තියෙනවා ඉන්දියානු ඉතිහාසය මධ්‍යකාලීන ඉතිහාසය ඒගොල්ලෝ රචනා කරන්නේ ග්‍රීක ඉතිහාසය සහ අපේ හෙළබිමේ ලියවුණු වංශ කතාවල ඒ කරුණු අරගෙන. ඔබට උදාහරණයක් පෙන්නන්නම්. මේ සඳහන් කරනවා ඉන්දියාවේ පුරාණ ඉතිහාසයේ ගිලිහී ගිය ඛණ්ඩයන් රාශියකින් යුතු ජිග්සෝ ප්‍රහෙලිකාවක් වැනිය කියලා මේක සඳහන් කරනවා. එතකොට ඒ කියන්නේ ඉන්දියාවට ඉතිහාසය අමුණාගත්තු ඉතිහාසයක් තමයි ඉන්දියාවට තිබිලා තියෙන්නේ. ඒගොල්ලෝ මූලික කරගන්නේ මේ ලංකාවේ වංශ කතා ටික. එතකොට මම මේගොල්ලෝ පටලවාගත්තු තැනක් තියෙනවා. මම ඔබට පෙන්නන්නම්. දැන් අපේ දහම වැරදි ආකාරයට පරිවර්තනය වෙනවා විකෘති විදිහට. ඉතිහාස කතාව වැරදි ආකාරයට විකෘති වෙනවා. එතකොට දඹදිව තියෙන්නේ ජම්බුද්දීපය කියන්නේ කොහෙද කියලා අපේ මිනිසුන්ට හොයාගන්න බැරි වෙනවා. මේ මම පෙන්නන්නම්. දැන් මේ ආටානාටි සූත්‍රයේ මේ ත්‍රිපිටක පොතෙන් මම මේ උදාහරණය ලබා ගත්තේ මෙහි තියෙනවා පැහැදිලිව මහා නෙරු කියලා සඳහන් කරලා. එතකොට මාගදී බුද්ධ ශබ්ද සංඥාවල තියෙන්නේ මහා නෙරු කියලා. මහා නෙරු පරිවර්තනය වෙන්නේ මහා මේරු කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා හිමවත හිමවන්තය. මේ හිමවත පරිවර්තනය වෙන්නේ හිමාලය කියලා. ඊට පස්සේ දැන් මහා නෙරු ඒ කියන්නේ අපේ රට ඔබ ඇවිද්දුතින් බලා ගන්න පුළුවන් අපේ රටේ කඳුපන්ති කීයක් නම් තිබෙනවද? කඳු වලින් එහා පැත්තේ එක් ප්‍රදේශයක් මේ පැත්තේ තවත් ප්‍රදේශයක් එදා පාලනය වෙච්ච ආකාරය. එතකොට මේ මහා නෙරු මහා මේරු වෙනවා. හිමවන්තය හිමවත හිමාලය වෙනවා. එතකොට හිමාලයයි මහා මේරුවයි තියෙන්නේ නම් ඉන්දියාවේ. එතකොට මේගොල්ලෝ දඹදිව ඉන්දියාවට පටවනවා. එතකොට මේ සම්පූර්ණ ඉතිහාසය විකෘති වෙනවා. ඊට පස්සේ අපේ වෙන්න අනිත් එක තමයි අපේ රටේ හිටපු මිනිස්සු පිළිබඳව අපේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි වෙනවා. යක්කු කියලා කොටසක් හිටියා කියනවා. නාගේන් කියලා ඒ කියන්නේ කදෙන් ඉහළ මිනිස් වෙස්ගත්තු කදෙන් පහළ නායකගේ ස්වරූපයක් ගත්තු මිනිස්සු හිටියා කියලා. ඒ කියන්නේ ජීවින් කොටසක් හිටියා කියලා. අදටත් උගතුන් පිරිසක් අපේ රටේ පිළිගන්න එකයි මේකේ තියෙන අවාසන්නවන්තම තත්ත්වය. මොකද මේ ඇත්ත කතාව මිනිසුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ මේ අභාව්‍ය සිදුවීම් හින්දා. එතකොට දැන් මේ ආටානාටි සූත්‍රයේම සඳහන් වෙනවා මුචලින්ද කියන රජතුමා ගැන. ඒ එදා ප්‍රාන්තයක් පාලනය කරපු රජ කෙනෙක් මුචලින්ද කියලා සඳහන් වෙනවා. එතකොට දැන් ඉන්දික ඔබ දන්නවා අපි වේළුවනාරාමය ගැන කතා කරනවා. ජේතවනාරාමය ගැන කතා කරනවා. බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ මහා සංඝරත්නයේ වැඩ සිටි ස්ථාන. හැබැයි අර වජ්‍රාසනය පූජා කරපු ඒ ප්‍රදේශයේ පාලනය කරපු නාගගෝත්‍රික රජතුමා අපි නායක කියන තැනට පරිවර්තනය කරලා තියෙනවා. අර වැස්සෙන් නොතෙමී ඉන්න ආසනයක් හදලා දුන්න ඒ මුචලින්ද රජතුමාව අපි නායක කියන තැනට පරිවර්තනය වෙනවා. මොකද්ද හේතුව? නාග ගෝත්‍රික මේ මිනිස්සු කියන තැන තේරුම් ගන්න බැරි වීම. ඉතින් මෙන්න මේවයි පරිවර්තන වෙන්නේ. එතකොට ඉතිහාස කතාව එහෙම විකෘති වෙනවා. දහම විකෘති වෙනවා. හැබැයි අපේ රටේ මේ කතාව සනාථ කරන්න තිබ්බ පොත් බොහෝ ප්‍රමාණයක් මහා විහාරය ගිනිපත් කිරීමත් සමග හෙළ ඉතිහාසයේදී අතීතයේ ලියුණු පොත් විනාශ වෙනවා. හැබැයි ඉතුරු පොත් ටික අපේ රටෙන් බැහැරට යනවා. සුදු ජාතිකින්ගේ පාලන කාලය තුල දැන් මේ මගේ අතේ තියෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කරපු ප්‍රකාශයක්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොත්පත්. පුස්කොළ පොත්පත් 3-4000කට වැඩි. ඒ කියන්නේ ඒ ස්ථානයේ විතරක්. හැබැයි අපේ රටෙන් බැහැරව වෙනත් කෞතුකාගාරවල පොත් 10000කට වැඩිය තියෙනවා. මේ වගේ තියෙන හෙළ ඉතිහාසයේ කරුණු. මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. මේ දැන් මේ කතාව එළියට ඒමත් සමග ඔබ දන්නවා අතිපූජනීය මීවන පලානේ සිරි ධම්මාලංකාර මහ ප්‍රඥානන් වහන්සේට උන්වහන්සේට බොහෝ දෝෂාරෝපණ නගනවා මේ ඉතිහාසය විකෘති කරනවා කියලා. හැබැයි උන්වහන්සේ මේ වෙනකොට උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් ගෙන්වලා තියෙනවා මහා වංශය. මහා වංශයේ පැහැදිලිව තියෙන්නේ මේ මිනිස්සු කියන, ඒ කියන්නේ මිනිස්සුන්ට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්න තියෙනක පැහැදිලිව මුල් පිටවත්වල තියෙන කරුණු පරිවර්තනය වෙන්නේ වැරදියට. මම උදාහරණයක් කියන්නම්. දැන් සමන රජතුමා ජේතවනාරාමයට ගිහිල්ලා ඒ පිරිසත් සමග බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා තමන්ගේ
පාලන මේ ප්‍රදේශයට එන්න වැඩම කරන්න කියලා ආරාධනා කරනවා. ඒක සමන් රජතුමා වැඩම කරලා මේ සමන් රජතුමා ගිහිල්ලා තමන්ගේ පිරිසත් එක්ක ඒ කියන්නේ මිනිස්සෙක් ගිහිල්ලා බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා. මේක සමන්තකෝට වර්ණනාව ඇතුළු විවිධ වර්ණනාවල පසු කාලීනව ලියුණු පොත්වල සඳහන් වෙන්නේ සමන කියන දෙවියෝ ජේතවනාරාමයේ ප්‍රධාන දොරටුව ඉස්සරහා ගහක් උඩ ඉඳගෙන බුදුහාමුදුරුව එනකන් ඉන්නවා කියලා. මෙන්න මේ අභාව්‍ය කතා සියල්ලම මේ බුද්ධ දේශනාවට මේ බුදුදහම විකෘති කරන්න මූලිකම හේතුවක් වෙලා තියෙනවා. එතකොට මම ඔබට මේ නැවත කියන්න උත්සාහ කරන්නේ මේ ගෝත්‍ර හතරේ හිටපු අපේ හෙළබිමේ හිටපු අපි පින් දෙනවනේ ඔබතුමා දන්නවා අපි පින් දෙන්නේ ප්‍රේත භූත දේව කොට්ටාස වලට කියන්නේ දේව කියලා උප්පත්ති දේව කොට්ටාසයක් ඉන්නවා. හැබැයි ඒ උප්පත්ති දේව වලට නමක් දාන්න බෑ. හැබැයි මේ නම් දාලා තියෙන මේ හැම තැනක්ම අපේ රට පාලනය කරපු රජවරු දේවගෝත්‍රික රජවරු සහ ඒ දේවගෝත්‍රික පිරිස්. දැන් මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දෙවියන්ට ඉපදෙන්නේ කොහොමද? දෙමව්පියෙක් ඉන්නවද දෙවි කෙනෙකුට? ඕපපාතික උප්පත්තියක් ලබන්නේ. හැබැයි මේ හැම තැනකම සඳහන් වෙනවා දේවගෝත්‍රයේ මේ සඳහන් කරනකොට දෙවියෝ ගැන කතා කරනකොට තමන්ගේ දරුවන් ගැන ඒ නැටුම්ගේ වයපු දරුවෝ ගැන මේ හැම තැනම ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මේ ප්‍රධාන ප්‍රශ්නේ අපේ රටේ හිටපු දේවා නාගා මහිද්దికා කියලා අපි පින් දෙන අපේ ගෝත්‍ර හතරේ අපේ ආදිවාසීන් කියන්නේ අපේ પરම්පරාව මුල් પરම්පරාව අපි තේරුම් අරගෙන නැහැ. ඔබතුමාට තව කරුණක් මේක සඳහන් කරන්න කාලයක් සීමිත බැවින් එක තැනක පූජනීය සෝම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ධර්මදේශනාවක් අවසානයේදී ඔබලා නම් විජේගේ પરම්පරාවේ වෙන්න ඇති. හැබැයි මම නම් විජේගේ પરම්පරාවේ නෙමෙයි කියලා. ඒ කතාව තුළ ඒ දේශනාව තුළ ගැඹුරු අර්ථයක් තියෙනවා. එහි තියෙන්නේ අපේ પરම්පරාව. ඒ කියන්නේ විජයට පෙර හිටපු මේ හෙළබිමේ මේ සිව්හෙලේ හිටපු પરම්පරාව තමයි අපි වහලා දාලා විජයගෙන් පැවතෙන ජාතියක් විදිහට තිරිසන් ජාතියක් විදිහට සිංහෙකුට දාවුපන් අපේ මුළු සමාජයම පත් කරලා තියෙන්නේ. එතකොට හැබැයි එහෙම කරනකොට ඉන්දියානු ඉතිහාසය රචනා වෙනවා අපේ රටේ මහා වංශය ඇතුළු අපේ වංශකතා ටික අරගෙන අටබාගත්තු ඉතිහාසයක් අරගෙන ඒගොල්ලන්ගේ ඉතිහාසය ලියනකොට අපි විජයගෙන් පැවතෙන ජාතියක් බවට පත් කරලා දෙනවා තිරිසනෙක්ගේ. එතකොට මේක සඳහන් කරන අනිත් එක මම ඔබට පටලවාගත්තු තව දෙයක් කියන්නම්. දැන් මේ සූත්‍ර දේශනා හැම එකකම ගොතම කියලා සඳහන් වෙන්නේ. ගොතම ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ නම ගොතම උන්වහන්සේ ගිහි කල සිදත සිදුහත් කියන තැන ගොතම ගෞතම කියලා පරිවර්තනය කරනවා. සිදත සිදුහත් කියන එක සිද්ධාර්ථ කියලා පරිවර්තනය කරනවා. එතකොට ගෞතම නම් ඉන්දියාවේ සිද්ධාර්ථ ඉන්දියාවේ හැබැයි ගොතම මේ හෙළබිමේ හිටපු අපේ බුදු පියාණන් වහන්සේ සිදත මේ සිදුහත් කුමාරයා. එතකොට මේ වගේ සෙල්ලිපි සඳහන් වෙච්ච බොහෝ ලෙන් විහෙර විහාර ඔබ ගියොතින් රජගල අම්පාර රිටිගල නෙමේ අපේ මේ සිව් දිසාවනම ගියොතින් මහා අරහතුන් වහන්සේලාට පූජා කරපු ලෙන් සංකීර්ණ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි මෑතකදී ගියා සුද්ධෝදන රජතුමා පාලනය කරපු දිඹුලාගල ඒ රජමාලිගාවට. එහි උඩට ගියොත් පැහැදිලිව දැක ගන්න පුළුවන් මහා කාශ්‍යප සංඝ රජුට පූජා කරපු ලෙන. අපි ළඟදී ගියා ඒ පැහැදිලිව නම් කරලා තියෙනවා. එතකොට මේ මහා කාශ්‍යප කියලා රජ කෙනෙක් නෙමෙයි මේ සඳහන් කරන්නේ සංඝ රජු කියලා පැහැදිලිව තියෙනවා. එතකොට නීලගිරි සෑයට ගියා. නීලගිරි සෑයේ ඉන්නේ නිලධාරීන් එතන කියනවා මෙතන හොයාගත්තා සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා. එතනින් ගියාම බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ සිරිපතුල් වන්දනාව, ඒ කියන්නේ බුදු පිළිම වලට කලින් තිබ්බ සිරිපතුල් වන්දනාව මේ සියල්ලම සඳහන් කරන කොමනොත් අපිට මේ කරුණු ඉන්දික එකින් එකට කතා කරනවා නම් එකක් දෙකක් 100ක් 200ක් නෙමෙයි දහස් ගණනක් සාධක තියෙනවා. මේව අපි කාලයක් සමග කතා කරන්න ඕනේ. කතා කරන්න මේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි භූමිය මොකද්ද කියලා නිවැරදිව තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒක ලංකාව නෙවෙයි. ඒක දඹදිව. දඹදිව කොහෙද කියලායි හරියට හොයාගන්න ඕනේ. ඊට අවශ්‍ය කරන සාධකයි තියෙන්නේ. මම ඔබට පෙන්නන්නම් මේ පුස්කොළ පොතේ ඒ ආකාරයට ගෙනාපු පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේට පූජා කරපු පොත්පත් බොහෝ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ බෝමැඩ පිහිටීම කියන පුස්කොළ පොත මේ පුස්කොළ පොතේ පැහැදිලිව තියෙනවා ඉන්දියා සිටි රාජායතනයේ දුර ප්‍රමාණය. කියන්නේ බෝමැඩ ඉඳන් මුචලින්දියා සිටි රාජායතනයට. මේ කතා කරන්නේ හුඹහක් ගැන නෙමෙයි නයෙක් හිටපු රාජායතනයක් ගැන. ඒ කියන්නේ මුචලින්ද රජතුමා පාලනය කරපු මේ මුචලින්ද රජතුමා හිටපු රාජායතනය ගැන. එතකොට පැහැදිලිව සඳහන් වෙනවා ඉතිහාසයේ විකෘති වෙන්නේ කොහොමද? ගොතම ගෞතම වෙලා සිදත සිද්ධාර්ථ වෙලා
මහා ජෛන වීරතුමාගේ කතාවත් එක්ක පටලවා ගන්නකොට මේ ස්ථාන සහ මේ කතාව අපේ සම්පූර්ණ කතාව මේ හෙළබිමේ මේ සිව්හෙලේ තිබ්බ කතාව සම්පූර්ණ යටපත් වෙලා තියෙනවා. දැන් මට පෙන්වන්න ඕන උනේ දැන් බලන්න මෙහි කියනවා දැන් මම කිව්වනේ ඉන්දියාව පටලව ගන්නවා කියලා ග්‍රීක ඉතිහාසය සහ අපේ වංශ කතාවලින් මේ කරුණු අරගෙන ඒගොල්ලෝ ප්‍රහේලිකාවක් ආකාරයට මේක අපේ අටවගන්නේ මේ ඉන්දියානු ඉතිහාසය අපිව තිරිසන් ජාතියක් කරලා. එතකොට මෙහි කියන ඔන්න පටලවා ගැනීමේ තරම බලන්න මගධයේ ශ්‍රේෂ්ඨ රජුන් දෙදෙනාට ආభాසය දුන් කිසි ප්‍රභවස්ථානයක් වී නම් ඒ පර්සියාවේ ආකිමිනිඩ් අධිරාජ්‍යයා වන්නට ඇත. ඒ කියන්නේ මගධයේ රජු ඒ කියන්නේ බිම්බිසාර රජතුමාට ආభాෂය වෙලා තියෙන ග්‍රීක අධිරාජ්‍යයක්. ඔන්න ඒගොල්ලන්ගේ කතාව. ඉතින් ඔබ හිතන්න මේකේ තරම. ඊට පස්සේ ඒගොල්ලන් දැන් ඔන්න මම කිව්වනේ ස්ථාන ගියාට පස්සේ කියන්නේ මහා නිරු මහා මේරු වෙනවා. ඊට පස්සේ හිමවත හිමාලය වුණාට පස්සේ ඔන්න දැන් දඹදිව ඉන්දියාවේ. එතකොට මේගොල්ලෝ ඉතුරු කරුණු ටික පරිවර්තනය කරගන්නවා ඒගොල්ලන්ගේ ආකාරයට. පුෂ්කර සාරීන් කියන නම එහෙනම් ඒගොල්ලෝ හිතනවා මේක පුක්කුසාති කියන රජතුමා කියලා. බුද්ධ දේශනා වෙන පුක්කුසාති රජතුමා කියලා මේගොල්ලෝ හිතනවා. ඊට පස්සේ පාටලිපුත්‍ර කියන නගරේ මේගොල්ලෝ පැට්නා කියලා පරිවර්තනය කරගන්නවා. එතකොට මෙන්න මේ ආකාරයට බොහෝ සෙයින් මේ ඉතිහාස කතාව විකෘති වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට අවස්ථාව හම්බුනොත් මේ කරුණු ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් කරන්නම්. මොකද මේ අපි සඳහන් කරන්නේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි භූමිය පිළිබඳව ඉන්දික. මොකද කෙනෙක් කියන්න පුළුවන් අපිට මොකද බුදුහාමුදුරුවෝ කොයි හිටියත් දහමනේ ඕනේ කියලා. හැබැයි ඇත්තටම දහම තමයි ඕනේ. මේ දහමයි මේ ඉතිහාස කතාවයි දෙකක් නෙමෙයි. මොකද මේ ධර්මයේ දේශනා කරපු බුදු පියාණන් වහන්සේ වැඩ සිටි භූමියට අගෞරව කරලා අපේ එදා සිටි ඒ ජනතාවට අපේ પરම්පරාවට අගෞරව කරලා මුචලින්ද කියන අච්චර සේවයක් කරපු වජ්‍රාසනය හදලා දුන්න බුදුහාමුදුරන්ව ආරක්ෂා කරපු රජතුමාව ණයෙක් කරලා ඒ පුද්ගලයාට දහමක් වාගෙන යන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ. තවත් බොහෝ දේ කතා කරන්න තියෙන විශේෂය නිසා අපි ඔබට විවෘතයි මේ සාකච්ඡාව. ඔබට පුළුවන් ඔබේ අදහසුත් ඇති. මේ සාකච්ඡා නතරමුණ ඔබට යොකුත් අදහස් ඇති නිසා අපි ඔබට ආරාධනය කරන අපේ ලිපිනයට ලියා එවන්න. ඔබේ අදහස් ඇතිනේ. අපේ අදහස් වලටත් අපි නිරන්තරයෙන් ඉඩ කඩක් වෙන් කරන නිසා අපි සූදානම් තවත් කෙටි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරු නැවතත් හමු වෙමු දහම් සාකච්ඡාව තුළින්. විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හායකන්නේ දහම් සාකච්ඡාව තුළින් විශේෂයෙන්ම ඉතිහාස විකෘතියත් එක්ක යවිදා වූ කාරණාවන් විශේෂයෙන් ගෞරවනීය හාමුදුරන් වහන්සේත් ඒ වගේම සමන් මහත්මයා වගේම අපේ ජනිත මහත්ම පෙන්වා දුන විශේෂයෙන්ම මේ සඳහා විවිධ වූ පොතපත ඔවුන් පරිශීලනය කරමින් එහි සඳහන් වන කරුණු කාරණාවන් පෙන්눔 කරමින් තමයි මේ කාරණාවන් ඉදිරිපත් කරන්නේ. බොහෝ අයට තර්ක ඇති. ඒ නිසා ඔවුන් සොයාගත්තා වූ කරුණු පරීක්ෂණයන් ගවේෂණයන් කරමින් තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔබට නිරන්තරයෙන් මේ පිළිබඳව සොයා බැලීමේ අයිතිය සහ ඒ වගේම මේ කරුණු කාරණාවන් ගවේෂණය කිරීමේ අයිතිය නිරන්තරයෙන් ඔබට තියෙනවා. මේ කරුණුත් එක්ක අපි අහන්නේ විශේෂයෙන්ම මේ දැන් පහුගිය කාලවල සවකවානෝ තුළ බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියන කාරණාත් එක්ක මහා ආందోලනයක් ඇති වුණා. ඒ වගේම විවිධ අය විවිධ වූ අදහස් දැක්වුවා. ඒ වගේම විශේෂයෙන්ම පරම පූජනීය මහා සංඝරත්නය විද්වතුන් සහ විවිධ වූ පාර්ශවයන් මේ පිළිබඳව කරුණු කාරණා ඉස්මතු කරා. මේක සම්පූර්ණ අසත්‍ය කතන්දරයක් සහ ධර්මයේ විකෘති කිරීමේ මූලික ස්ථානයක් කියලා හැමතැනම ප්‍රචාරය වුණා. මේ කරුණව අපි හරි කොහොමද? ඇත්තටම බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියනට මේ කාරණාවට සාක්ෂි තියෙනවද? මෙහෙමයි. පළමුවම කියන්න ඕන මේ කාරණාව අපේ කන වැටෙනකොට අපි නම් කළේ ඇතැම් වගේ ගල්මුල් විසි කිරීම නෙවෙයි, අපහාස උපහාස කිරීම නෙවෙයි, සොයා බැලීම. එහි ප්‍රතිඵලයකුයි අපි මේ අපි හොයාගත්ත සාධක අපි ඉදිරිපත් කරන්නේ. පූජ්‍ය මෙවන පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ, ගරුතර ස්වාමින් වහන්සේ මේ කාරණාවන් ඉස්මතු කරනකොට මේ සූත්‍ර දේශනාවල විකෘතීන් පෙන්වලා දෙනකොට අපි කළේ උන්වහන්සේ හමු වෙන්න යෑම. ගිහලා ප්‍රශ්න කිරීම, තර්ක කිරීම. මේ කාරණා කියන්න තියෙන පදනම හේතු මොනවද කියන එක විමසීම. එයයි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ හේතුව බලන්න. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ කියන එක පිළිබඳව. ඒ අනුව අපේ පින්වත් ජනිත මහත්මයා ඉස්මතු කර මේ ලංකාවේ නෙවෙයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියන කාරණාව. ඒක ඒ පසුබිම මෙහෙමයි සැකසෙන්නේ. අපි මේ කාරණාවට උත්තර හොයන්න ඕන එදා ඉතිහාසයට ගිහිල්ලා. ඉතිහාසයේ ලංකාවක් නැහැනේ. ඉතිහාසයේ තියෙන ලංකාපුර රාජධානියක්.
බුදුහාඳුරන්ගේ කාලේ මේ සිව් දිසාවක් තිබෙන්නේ. එහි එකක් තමයි ජම්බුද්වීපය. එහෙනම් ජම්බුද්වීපයේ මේ හෙළබීමේම එක්තරා කොටසක් කියන එක පිළිබඳව මේ ලේඛනවල තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික ඒ සාධකවල උන්වහන්සේට පූජා කරන ලෙන් විහාර, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සංඝයාට පූජා කරන ලෙන් විහාරය පිළිබඳ සාධක තිබෙනවා. මම ඔබට කිහිපයක් පෙන්නන්න. ඒ වගේම විශේෂ කාරණාවක් මෙහි ඉස්මතු වුණා චත්තාරිමානි ටානානි පිළිබඳව. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවෝ අහන ප්‍රශ්නට අපේ පින්වත් සමන් මහත්මයා ඒ කාරණේ මතු කරා. උන්වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස සංවේජ දර්ශනීයානං සංවේජනීයානං. මේක පරිවර්තනය කරනවා මහත්මයා ආනන්දේනි සදහවත් කුලපුතක් හට දක්නට සුදුසු සංවේග උපදවන මේ තැන් හතරකි. බුදුරජාණන් වහන්සේ සංවේග නසන්න ධර්මයේ දේශනා කරේ. දුක නසන්න පරිවර්තනය කරලා දෙනවා මේ ස්ථාන හතර. බුදුහාඳුරුවෝ ඉපදුණු, සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු, බුද්ධත්වයේ ලබාගත් ප්‍රථම ධර්ම දේශනා පැවැත්වූ පිරිනම් පාපු මේ ස්ථාන හතර දැකලා අපිට අඩන්නේ කියලා දේශනා කරාය කියලා තමයි මේ කියන්නේ සංවේග උපදව ගන්න කියලා. ඒක අභව්‍යයි. ඒක විශ්වාස කරන්න බෑ. ඒක පිළිගන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දුක නසන්නට උගන්වපු ක්‍රමයක් දේශනා කරපු කෙනෙක්. මේකින් කිය සංවේජනීය නැකුවේ රාග දේශ මොහ නියනංකේ දුරු කරගන්න, ඉවත් කරගන්න මේ සතර ස්ථානයන් වලදී පුළුවන් කියන එක. රාගෙන් තොරව, දේශෙන් තොරව, මොහෙන් තොරව අදිෂ්ඨාන පූර්වකව විතරාගේ විතදේශී විත්මෝහී උතුමෙක් බවට පත් වෙන මේ ස්ථාන හතරෙන් එකකට ගිහිල්ලා පුළුවන්. මොකද ප්‍රශ්නේ උත්තරේ ඒකයි. ඔබ වහන්සේ දැන් පිරිනවන් පානවා. දැන් කවුද මේ නිවන් දකින්න මඟ පෙන්වන්නේ? මේ අහිංසක ජනතාව කොහොමද නිවන් දකින්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙටයි උත්තර දුන්නේ. මෙතන පැහැදිලිවම මේ මාගදී භාෂාවේ මේ වචනේ තියෙනවා චත්තාරි මානි. මේ ස්ථාන හතර මානි කියන්නේ මනුමෙන් එක හා සමානයි. මේක ඊටම වැදගත් කාරණාවක්. මෙන්න මෙහිමයි සත්‍යය හොයන්නේ. මේ බුදුහාඳුරුන්ගේ බුද්ධ වචනේත් එක්ක ප්‍රායෝගිකව මේ කියන කාරණාව මේ හෙළබීමේ තියෙනවද? මනුමෙන් එක හා සමාන මානි එකම රේඛාවක, එකම දේශාංශ රේඛාවක එක පෙළට පිහිටි ස්ථාන හතරක් මේ හෙළබීමේ තිබෙනවද? පූජනීය ස්ථාන හතරක් තිබෙනවා. කල්තොට බුදුගල, බඹරගල රජමහා විහාරයේ නුවර තෙල්දෙනි, හිරිවඩුන්නේ බෝධින් වහන්සේ, ඉසිම්බැස්සගල, ඉසිපතනාරාමය. මේ ස්ථාන හතර ගුවන් සතපොලින් වලින් එකිනෙකට එක සමානයි. මේ ස්ථාන හතර එකම රේඛාවක පිහිටලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවට ගැලපෙනවා. ඒ වගේම මා ඔබට පෙන්නලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ මේ හෙළබීමේ පහළ වූ උතුමෙක් කියන එකට සාධක මේ ඊ타මත්ම පැරණි හා ශිලාලේඛනවල තියෙන සාධක බොහෝ කාරණා තිබෙනවා. එයින් මම කිහිපයක් අවස්ථාවේ සහ කාල වේලාවේ හැටියට පෙන්නලා දෙන්නට කැමැති. මෙතන මේ ගල්ගමුවේ කඳුරු වැව අසල තියෙනවා සෙල්ලිපියක්. පරුමක සමුදහ ලෙනේ කොණගම නම කරපිතේ අද කරේ. මේ ගෞතම බුදුරජාණන් වහන්සේට නෙමෙයි කොණගම බුදුරජාණන් වහන්සේට පූජා කරපු සෙල්ලිපියක්. කොහෙද තියෙන්නේ? ගල්ගමුවේ. මේව කියවල බලන්න. මේව කියවල බලන්නට ඕන. එහෙම නැත්නම් මාදුරුවය අල්වා කුම්රහිට ගියාම එතන තියෙනවා කස්සප බුදහ මඩ මතයේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පූජා කරපු ලෙනක් තිබෙනවා. එතකොට දඹදිව මෙහි නොවේ නම්, ඔජදීපේ, වරදීපේ, මණ්ඩදීපේ මෙහි නෙවෙයි නම් මේ කොණාගම බුදුරජාණන් වහන්සේට, කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාට මේ පූජා කරපු සෙල්ලිපි මේ ලෙන් විහාර මේ නාමයන් කොටපු ඒ විහාර තිබෙන්නට කොහොමද? හේතුව කුමක්ද? ඒ වගේම තව තිබෙනවා මෙහෙම තිබෙනවා සරියුත් හිමියන් ඇතුළු බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රාවක සංඝයාට පූජා කරපු ලෙනක් භගවත ගොතම සමනේ මොග්ගලි පුත තෙරහ සරිපුත තෙරහ පුස තෙරහ පුන තෙරහ සදි විහරිය අගත අනගත චතුදිස සගස දිනේ පරුමක අබේ පුත පරුමක එරක. මේක පරිවර්තනය භගවත් ගෞතම ශ්‍රමණයන් බුදුරජාණන් වහන්සේ. මුගලන් තෙරුන්, සරියුත් තෙරුන්, පුස තෙරුන්, පුන තෙරුන් කියන්නේ පුන්න තෙරුන්. වැඩ සිටි තැන වැඩි නොවැඩි සතර දිසාවේ සංඝයාට ප්‍රධාන අබේ පුත් එරක විසින් පූජා කරන ලදී. ගෝණගල පර්වත ලිපිය. මේ ලිපි අධ්‍යයනය කරන්න ඕන. මේ ලිපි කියවලා බලන්න ඕන. ඒ වගේම මේ තියෙන්නේ ත්‍රිසිංහලේ කඩයිම් පොතක්. ත්‍රිසිංහලේ කඩයිම් පොතක්. මේ ත්‍රිසිංහලේ කඩයිම් පොත දැනට තියෙනවා බොරැල්ල YMB එකේ පුස්තකාලේ. ඔබට පුළුවන්
දැක බලා ගන්නට මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා මේ කඩයින් පොතක් කියලා කියන්නේ ඒ දේශ සීමාවන් තමන්ගේ වත්කම් අයිතිවාසිකම් පිළිබඳව සටහන් කරපු එකක්. මේකේ කියනවා රාවණ පරපුරේ රජ සමයක මේ දේශයට පැමිණි සුනාමියක් පිළිබඳව ඉතිරි වූ ඒ රාවණාගේ මෙතන කියන රාවණාගේ අධර්මයෙන් අනාථ විය රට අනාතුනා කියන විස්තර කරගෙන ආවිල්ලා ඉතිරිව තිබූ ශ්‍රී ලංකාද්වීපය කකුසඳ කෝණාගම කාශ්‍යප යන තුන් බුදුවරුන් කල වෙන වෙනම නාම ගෝත්‍ර වෙයි. අප බුදුන් සමයෙහි පළමු මහමෙවුනා උයන් මැද 12 යොදුන් නුවර වෙයි. මේ විදිහට විග්‍රහයක් තිබෙනවා. එතකොට මේ පෙර බුදුවරු සමයේ ඉඳලා මේ රටේ මේ විස්තරයක් පිළිබඳව පැහැදිලිවම දේශනාවක් තිබෙනවා. ඒ වගේම මෙතන මේ තවද අප බුදුන් තුන්වන සමයේ වඩිනා දිනෙහි කැලණියට හා නර්මදා නම් ගංගාවට. ඔබ නර්මදා නම් ගංගාව කොහෙද තියෙන්නේ කියලා ඔබ මීට පෙර අහලා තිබෙන්නේ. ඉන්දියාවේ කියලා. එතකොට නර්මදා නදිය තියෙන්නේ මේ කැලණිය ආසන්නේ මේ මෙතන පැහැදිලිවම කියනවා කැලණියට හා නර්මදා නම් ගංගාවට හා මක්කමට මෙකී ස්ථාන වැඩතර මේ ශ්‍රීපාද ස්ථාන පිහිටවන කතන්දරයේදී මේ ත්‍රිසිංහලයේ කඩයින් පොතේ තියෙනවා. ඒ වගේ ඊටම වැදගත් තොරතුරක් තිබෙනවා. මේ මේන් ඔගලන් 5ක් විහාරයට පුදයි. මෙහෙම විස්තරයක් යාගෙන ඇවිල්ලා පට්ටිගේ ගම සාක්‍ය රජුන් වන්නේය. පට්ටියේ ගම සාක්‍ය රජුවන්නේය. તો සාක්‍ය රජුරු ඉඳලා තියෙන්නේ ලංකාවේ. ඒ පට්ටිය ගම කියන එක ඒ රජතුමාට අයිති කියන එකයි මේ කියන්නේ. ඊටම වැදගත් තොරතුරක් තියෙනවා පස්වක මහණුන්ට. පස්වක මහණුන්ට පූජා කරපු ලෙනක් තිබෙනවා. පස්වක මහණුන්ට පූජා කරපු පමදිනි ගොම ආරාමයයි වැවේ හොරවයි වතුර උස තුන්රියන් හමාරයි බිජුතිස් අමුණයි මෙම ගම කුඹල් දිවෙල බණ්ඩාර විසින් පූජා කරලා තියෙනවා පස්වක මහණුන්ට. ඒතර පස්වක මහණුන් කොහෙද ඉන්නේ? මේ හෙළබිමේ. ඒතර මේ වගේ ඊ타ත්ම වැදගත් කාරණා සමුදායක් තිබෙනවා මේ කඩයින් පොත්වල සඳහන් වෙලා. අපි කියන්නේ මේවා අධ්‍යයනය කරන්න. මේවා අධ්‍යයනය කරලා බලලා ඔබ යම් තීන්දුවකට බැස ගන්න. මේ අපේ කම ගැන පිළිබඳව කතාවක්. ඒ වගේම ඊටම වැදගත් මහා වංශයේ 425 වෙනි පිටුවේ සඳහන් වෙනවා මේ අශෝක රජතුමා ධර්මාශෝක රජතුමා නම්ගේ රජතුමා හැම පැත්තෙම මහසාවිරෙන් සීමා වුණ ජම්බුද්දීපයේ දුටුවේය. ඒතර ජම්බුද්දීපය කියන්නේ හැම පැත්තෙම මහ මුහුදෙන් වට වෙච්ච සීමා වෙච්ච දීපයක් කියන එක. ඒ වගේම මේ අචිරවේදී ගංගාව පිළිබඳව පරක්කම බාහු රජතුමා ගොඩ නගපු ඒක මේ මහවැලි ගඟ ආශ්‍රිතේ මහවැලි ගඟේ එක ශාඛාවක් විදියට ඊටම ඒ.වී. සුරවීර මහත්මයාගේ රාජාවලිය පොතේ සඳහන් වෙනවා දඹදිව මැදින් සිව් මහා ගංගා වැටුණා පිටුව 30. ඒ වගේම තවතනක සඳහන් වෙනවා පිටු අංක 48 වන්නේ රාජාවලිය පොතේ දඹදිව සාගල නුවර මිලිඳු රජ අධර්මයෙන් බමුණු මැරුවේ මේ අවදිහි මේ දතු යුතුය. එකලට මේ දඹදිව සිරිලක රජගල චෝරනාග රජ. එකලට මේ දඹදිව සිරිලක රජගල චෝරනාග රජ. ඒතර දඹදිව කියන්නේ මේ සිරිලක. එතකොට රජගලේ කවුද? චෝරනාග රජුරු. ඉතින් මේ වගේ විශාල විදිහේ තොරතුරු සම්පින්ඩනයක් තිබෙනවා මේ අපි ඉදිරිපත් කරන්නේ අපේ කාල වේලාවත් එක්ක ඊ타ත්ම සරල සුළු තොරතුරු ප්‍රමාණයක් විතරයි. එදා හෙළ දිව ග්‍රන්ථයේ රොබර්ට් නොක්ස් කියනවා සිංහලය මනාහි දඹදිවදී මා විසින් දක්නාලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. එයා සිංහලය දැකලා තියෙන්නේ දඹදිවදී. ඒතර සිංහලය ඉන්නේ දඹදිව. ඒ වගේම නෝත් ආණ්ඩුකාරතුමා පිළිමතලාව සාකච්ඡාවක් රැකඳවන නෝත් ආණ්ඩුකාරතුමා උපක්‍රමයක් විදිහට කැඳවන්නේ සාකච්ඡා කරන අවස්ථාවේ නෝත් ආණ්ඩුකාරතුමා අත්අඩංගුවට ගන්න. ඒ ව්‍යර්ථ වෙනවා. ඒක සඳහන් වෙනවා මෙහෙම එතුමාගේ සටහනේ තියෙනවා දඹදිවට තමයි ද ගවන වෙන්ටු දඹදිව. ඒ කියන්නේ ගාඩ්. ඒ කියන්නේ මෙයාගේ අර පුජ්‍යලික ආරක්ෂකයොත් එක්ක ගියා. නමුත් එහිදී ඒ ස්ථානයට ළඟා වෙනකොට මෙයාට එකතු වෙලා තිනවා ඒ කියන්නේ මේ අදාළ ස්ථානයේදී දඹදිවදී. ඒ කියන්නේ මේ මෙතන කලින් විස්තරයක සඳහන් වෙනවා මේ කොළඹ ඉඳලා කිලෝමීටර් 57ක් නැගෙනහිර දිශාවෙන් පිහිටි දඹදිවට තමන් යනවය පිළිමතලාවත් එක්ක සාකච්ඡාවකට කියලා.
එතකොට මේ නෝත් ආණ්ඩුකාර වෙලා ලියවපු මේක තියෙන්නේ සිලෝන් ඇන්ඩ් සිංහලීස් කියන ග්‍රන්ථයේ. ඉතින් මේ වගේ යටත් විජිත සමයේ ලියන ලද බොහෝ සූත්‍ර මේ ලේඛනවල තියෙනවා from ජම්බුද්දීප් බකට් ඇතුලේ සිලෝන්. මේ වගේ විශාල තොරතුරු රැසක් තිබෙනවා. ඉතින් මේ අපි කියන්නේ මේ තොරතුරු අපිට හමු වෙන්නේ. මේ තොරතුරු අපි සොයාගන්නේ පූජ්‍ය මියවනපලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ මේ කාරණාවන් මතු කරලා පෙන්නලා දුන්නට පස්සේ මේ පිළිබඳව අපිට සොයා බලන්න උනන්දුවක් ඇති වුණ නිසා අපි බොහොම ඊටාම කාරුණික ඉල්ලීමක් කරනවා. ඊටාමත් වැදගත් මේ ප්‍රශ්නෘතයේ මේ කාරණාව මේ අපේ කම අපේ රට අපේ ජාතිය අපේ බුදුන් අපේ හෙළබීම පිළිබඳ කාරණාවක් අපේ ඉතිහාසය පිළිබඳ කාරණාවක් අපේ අනාගත දරු පරපුර නිවැරදි කරන්න කෙලින් කරන්න නගා සිටවන්න අවශ්‍ය වෙන කාරණාවක්. ඒ නිසා මේ පිළිබඳ සොයා බලලා තර්ක විතර්ක විවේචනය කරන්නට වඩා සොයා බලා විමසා බලා අපි ඒකට ඒකරාශ වෙලා එකතු වෙලා සාකච්ඡා කළා තීන්දුවක් ගනිමු තීරණයක් ගනිමු රටේ අනාගතය වෙනුවෙන්. මම හිතන අපි ලැබී තියෙන කාල වේලාව ගත වී තිබෙනවා. කිසිතම් ඔබතුමාට විනාඩි 2ක් දෙන්න. අවසාන වශයෙන් මේ කාරණාව කොහොමද මොන වගේද යුතු කරන්නේ? ඉන්දික මහත්තයා දැන් මෙහෙමයි. දැන් ඔබතුමාට කියන්නේ දැන් දේවගෝත්‍රය විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ දෙවිවරු විතරක් නෙමෙයි. දැන් යක්ෂීනුත් ඒ කියන්නේ പ്രേත භූත කට්ටියත් ඕපපාතික උප්පත්තියන්නේ තියෙන්නේ. പ്രേත භූතත් ඕපපාතික. හැබැයි මේ කියන යක්කු නම් പ്രേත මේ භූත නෙමෙයි. මොකද මේ සඳහන් වෙන්නේ මිනිස්සු ගැන. එතකොට දැන් ඒ කියන්නේ මේ සිව්කුණේ හිටපු රජවරු ඇවිල්ලා ඒ කියන්නේ විරූඩ දතරට්ට විරූපාක්ක මේ කියන රජවරු ඇවිල්ලා ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකීන්ට වෙන අගතිය නැති කරන්න බුදු පියාණන් වහන්සේට රාජ ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එතකොට එහෙදී මේ රජවරු සඳහන් කරනවා කවුරු හෝ ඒට විරුද්ධ වෙනවා නම් මෙන්න මේ පියවර ගන්නවා කියලා මේ රජවරු බුදු පියාණන් වහන්සේට කියන්නේ. බලන්න නිදුකානන් වහන්සේ ඒ අමනුෂ්‍යත මේ මාගේ ගම්හි හෝ නියංගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නොලබන්නේය. නිදුකානන් වහන්සේ ඒ අමනුෂ්‍යත මේ මාගේ ආල්කමන්දා රාජධානයේ වසන ගයක් හෝ නවාතනක් හෝ නොලබන්නේය. ඊට පස්සේ ආවාහ විවාහයක් කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ පරිභව වචනයෙන් බනින්නාහ නිදුකානන් වහන්සේ තවද අමනුෂ්‍යෝ හිස් වූ ලෝහ පාත්‍රයක් යටිකුරු කොට ඔහු හිසලන්නාහ. ඒ කියන්නේ මේ දෙන දඩුවම් ගැන අර රාජපත්නප්තිය පිළිගත්තේ නැත්නම් එතකොට පැහැදිලිව හිතන්න මේ යක්ක ගෝත්‍රය කියන්නේ මිනිස්සු. එතකොට හිතන්න ආලවක යක්ෂයලා එහෙම හිටියේ කොහෙද? මේවා ඉන්දික මහත්තයා මේවා සරලව තකන්න බෑ සහ මේවා සරලව ඉදිරිපත් කරන්න බෑ. මේ වගේ ගැඹුරු කාරණා කරුණු ගොඩාරියක් තියෙනවා. සාධක දසදහස් ගණනින් තියෙනවා. මේවා කතා කරන්න ඕන මාතෘකාවක්. එතකොට මේ ජනවසබ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා දැන් අපිට යක්ක ගෝත්‍රය කිව්වහම අපිට දීලා තියෙන රූපය තමයි අර රෞද්‍ර පෙනුමක්. හැබැයි මේක සඳහන් කරලා තියෙනවා සිරුරු පැහැති යක්ෂයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ව හම්බෙන්නේ. එතකොට හිතන්න අර අපිට දීලා තියෙන යක්ක රූපය සිරුරු පැහැතින රූපයක්ද? නෑ. මේ තරුණ ජනවස බැවිල්ලා බුදු පියාණන් වහන්සේ හම්බෙනවා. ඉතින් මේ ආකාරයට මේ ප්‍රශ්න අපිට ඉස්සර තිබ්බා. ඇයි අපි මේව හෙව්වේ නැත්තේ? අපි බය වුණා අපිට පව් සිද්ධ වෙයි අකුසලයක් වෙයි මේ කරුණ අහන්න. අර නාගයේද්ද කියලා අහන්න අපි ගුරුවරයාගෙන් බය වුණා. ඔය මිනිස්සෙක් නෙමෙයිද කියලා අහන්න අපි බය වුණා. හැබැයි දහම විකෘති වෙලා තියෙන්නේ විචිකිච්ඡ කියන එක තෙරුවන් කෙරේ සැකේ කියලා. ඉතින් මෙන්න මේකයි ප්‍රශ්නේ. විචිකිච්ඡ කියන්නේ තෙරුවන් කෙරේ සැකේ නෙමෙයි. මේවා ප්‍රශ්න කරලා තමයි විසඳ ගන්න ඕනේ. මේ ඉච්ඡ කියන වචනේ තේරුම් ගන්න බැරි වෙච්ච එකයි මේවට හේතු උනේ. දැන් ඒ ධර්මයත් මේ ඉතිහාස කතාවත් පූජනීය මියවනපලානේ ස්වාමීන් වහන්සේ ශ්‍රී ධම්මාලංකාර මහා ප්‍රඥානන් වහන්සේ මේවා දේශනා කරනවා. ඉතින් කලියුත්තේ අගෞරව කිරීම නොවේයි. මේ සියල්ල එකින් එකට හොයලා බලන්න. එතකොට මේ සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉදිරියේදී විශේෂයෙන් මේ පිළිබඳව විශේෂ විද්වත් කතිකාවක් ගොඩනගන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අද දවසේදී මේ කරුණු කාරණා කතා බහ කරන වැඩමුකට වදාළ කටුගස්තොට සෙනරාත්ගම ශ්‍රී බෝධි රාජාරාම වාසී බෞද්ධ මනෝවිද්‍යා උපදේශක පූජ්‍යපාද දෙනගම ශ්‍රී ධම්මරක්කිත අපේ හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරන තවදුරටත් මේ ශාසනික මෙහෙර සිදු කරන අපි හට ශක්තිය ධෛර්යය මේ ප්‍රාර්ථනා කරනවා. මේ වගේම විශේෂයෙන්ම මීර්ගම පරම නිබ්බාන ධර්මායතනයේ නිර්මාතෘ අපේ සමන් මහත්මයාට පුතත් අපි ආශිර්වාද කරන තවදුරටත් මේ මෙහෙර කරන ශක්තිය ලැබෙන ප්‍රාර්ථනා කරන. ඒ වගේම මීර්ගම පරම නිබ්බාන ධර්මායතනයේ අපේ ජනිත හර්ෂ මහත්මයාට අපි ආශිර්වාද කරන මේ අපි කටයුතු කරන ශක්තිය ලැබෙන. ඒක අපි ඉදිරියේදී අපි තවත් බොහෝ කරුණුත් එක්ක මේ දහම් මණ්ඩප පිටුරින් හමු වෙමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.